මම පොඩි හෝම්වර්ක් එකක් දැම්මේ ඒක ඔයාලා ලියන්න ඕනිම කරන ප්‍රශ්නයක්. ඊයේ රෑ තමයි දැම්මේ. අද ඩෙඩ්ලයින් දාලා තිබ්බේ 8ට. රෑ 8ට ලියන්න බැරි වෙයි ඔයගොල්ලන්ට. මම ඒක 10ට විතර ඇඩ්ජස්ට් කරන්නම්. ඒක ලියලා දාන්න පොඩ්ඩක්. හරි? අපි ගිය සතියේ කතා කරේ අන්තිමට පිටු අංක 11. පෙළ ගන්න පිටු අංක 11. උදාලා පිටු අංක 11 පෙළ ගන්න. අපි ඒක කරා තමයි බලන්න. කරාට ආයෙන්නේ දෙන්න. හරි. දැන් නිශ්ශබ්ද වෙන්න. දැන් අහගන්න. පුතේ වාණිජ බැංකුවකට අරමුණු කීයක් තියෙනවද? 2යි. වාණිජ බැංකුවට අරමුණු 2යි. මොකද පුතාලා වාණිජ බැංකුවේ තියෙන අරමුණු 2 කියන්නේ? ලාභ ලැබීම සහ ද්‍රවශීලතාවය ආරක්ෂා කර ගැනීම. හරි, එක කියන්නේ ලාභ ලැබීම, දෙක ද්‍රවශීලතාවය ආරක්ෂා කර ගැනීම. ඒතර වාණිජ බැංකුවක් ලාභ ලබන්න ගන්න ඕනි කරන ඇක්ෂන් එක මොකද්ද? ලාභ ලබන්න ගන්න ඕනි කරන තීරණය මොකද්ද? ජනතාව තමන් ගාව තැන්පත් කරන සල්ලි ණයට දෙන්න ඕනි. ණයට දෙන්න ඕනි නැත්නම් සුරුකුම්පත් මිල දී ගන්න ඕනි. හැබැයි ඉතින් සුරුකුම්පත් මිල දී ගන්නවා කියන්නේ ණය දෙන එකම තමයි. එසා ණයට දෙන්න ඕනි. තේරෙනවා ගැනමයි වාණිජ බැංකුවක් ලාභ ලබන්න නම් තමන් ගාව ජනතාව තැන්පත් කරන සල්ලි ටික ණයට දෙන්න ඕනනේ. හැබැයි අනිත් පැත්තෙන් තමන් ලාභ ලබන්න ඕනි මොකක් රැක ගන්න ගමන්ද? මහජනතාවගේ විශ්වාසය රැක ගන්න ගමන්. ඇයි අපි තව පාර්ශවයකට ණයට දෙන්න ගන්නමයි මිනිස්සු අපේ ගාව තැන්පත් කරන සල්ලි ටික. වාණිජ බැංකුව වෙන කෙනෙකුට ණයට දෙන්නේ මිනිස්සු වාණිජ බැංකුව වල තැන්පත් කරන සල්ලි ටික. ඒ නිසා වාණිජ බැංකුව පිළිබඳව මහජනතාවගේ විශ්වාසය නැති වෙලා ගිහිල්ලා මහජනතාව එකපාර ආවොත් එම Taman තැන්පත් කරපු සල්ලි ටික ආයෙ ඉල්ලගෙන යන්න. ආන් ඒතර වාණිජ බැංකුව බරපතල අසරණ තත්වයකටපත් වෙනවා. සල්ලි දී ගන්න බැරුව. එක පැත්තකින් වාණිජ බැංකුව ලාභ ලබන්නත් ඕනි. අනිත් පැත්තෙන් මහජනතාවගේ විශ්වාසය ආරක්ෂා කරගන්නත් ඕන නේ. පුතාලා කියන්නේ මහජනතාවගේ විශ්වාසය ආරක්ෂා කරගන්න මොකද කරන්න ඕනි වාණිජ බැංකුවක්? ඇහින්නේ නැහැ. තමන් ගාව තියෙන මහජනතාව තැන්පත් කරන සල්ලි ටික සල්ලි විදිහටම. ඒ කියන්නේ අපි කියනවා ද්‍රවශීල වත්කම් විදිහට ළඟ තියාගන්න ඕනේ. දැන් දෙකක් තියෙනවා. ආයෙ කියන්නේ ලාභ ලබන්න නම් මොකද කරන්න ඕනේ? මහජනතාව තමන් ගාව තැන්පත් කරන සල්ලි ටික ණයට දෙන්න ඕනේ. මහජනතාවගේ විශ්වාසය ආරක්ෂා කරගන්න මොකද කරන්න ඕනේ පුතේ? ඒ මහජනතාව තැන්පත් කරන සල්ලි ටික සල්ලි විදිහටම තියාගන්න ඕනේ. ඒ කියන්නේ ද්‍රවශීල වත්කම් විදිහට තියාගන්න ඕනේ. ඔය දෙකෙන් වාණිජ බැංකුවක් ලාභ ලබන පැත්තට බර වුණොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ තමන් ගාව තැන්පත් කරන සල්ලි ටික වැඩි වැඩියෙන් දෙනව ණයට මිනිස්සුන්ට. මොකද වෙන්නේ පුතේ වාණිජ බැංකුවට? හොඳට ලාභ ලබන්න පුළුවන්. ණය දෙන්න මොනවා ලබන්න පුළුවන්ද පුතේ? ලාභ ලබන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තෙන් මිනිස්සු සල්ලි ඉල්ලගෙන එනකොට සල්ලි දී ගන්න බැරි වෙලා වාණිජ බැංකුව පිළිබඳව මහජනතාවගේ විශ්වාසය බිඳ වැටෙන්න පුළුවන්. එහෙම වෙලා වාණිජ බැංකුව අසාර්ථක තත්ත්වයකටපත් වෙන්න පුළුවන් නේ. හරි, මිනිස්සු තැන්පත් කරන සල්ලි ඔක්කොම ටික ණයට දෙන්න ගත්තොත් එක පැත්තකින් ලාභ හොඳට හම්බ කරන්න පුළුවන්. ඒ ණය දෙන්න මොනවා වැඩිද පුතේ? ලාභ වැඩි. ඒ අනිත් පැත්තේ මිනිස්සු තැන්පත් කරපු සල්ලි ටික ඉල්ලගෙන එන වෙලාවට සල්ලි දී ගන්න බැරි වුණොත් අන්න මහජනතාවට තමන් ගැන තියෙන විශ්වාසය නැති වෙලා ගිහිල්ලා වාණිජ බැංකුව අසරණ වෙන්න පුළුවන්, කඩාගෙන වැටෙන්න පුළුවන්. ඒක නිසා වාණිජ බැංකුවක් ගියොත් මහජනතාවගේ විශ්වාසය රැක ගන්න පැත්තට අර මිනිස්සු තැන්පත් කරන සල්ලි ටික ආයේ කවදා හරි දවසක මිනිස්සු ඇවිල්ලා ගෙනියනකම් මම මේ බැංකුවේ තියාගන්නවා කියලා. එහෙම තියාගෙන ගියොත් මොකද පුතේ වෙන්නේ? මිනිස්සුන්ගේ විශ්වාසය උපරිමයෙන් රැක ගන්න පුළුවන්. රෑ 12ට ගියත් වෙන සල්ලි තියෙනවා. සල්ලි දෙන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තෙන් ලාභ ලබන්න විදිහක් නැතුව, ලාභ නැති වෙලා, ලාභ අඩු වෙලා බැංකුව ඒත් මොකක් වෙන්න පුළුවන්ද? පිට වැටෙන්න පුළුවන්. ඒ නිසා වාණිජ බැංකුවක් තමන්ගේ වත්කම් ටික හදාගන්න ඕන ඔය අරමුණු දෙකටම ගැලපෙන්න. මඩ පුතාලා කියන්න වාණිජ බැංකුවක් ලාභ ලබන්න නම් තමන්ගේ වත්කම් ටික තියාගන්න ඕනි මොන වත්කම් විදිහටද? මහජනතාවගේ විශ්වාසය රැක ගන්න නම්, මහජනතාවගේ විශ්වාසය රැක ගැනීමට නම් මහජනතාවගේ විශ්වාසය රැක ගැනීමට නම් අර සම්පත්කම් ටික තියාගන්න ඕනි කොහොමද? හරි, අර ඔයාගේ මේ තියෙනවනේ දැන් 11 වෙනි පිටේ උඩ දෙනවනේ සෑම වාණිජ බැංකුවක්ම එකිනෙකට පරස්පර අරමුණු දෙකක් තුලනය කිරීම සඳහා කටයුතු කරයි කියලා. ඒකේ ලාභය පෙීම කියන එක හරි. ඒක අපිට ලාභ උපරිම කිරීම කියලා ලියන්නත් පුළුවන් ඕනනම් වරහන් ඇතුලේ.
සුරක්ෂිතතාව රැක ගැනීම නැත්නම් ද්‍රවශීලතාව රැක ගැනීම කියන එක ඉස්සරහ ලියන්න වරහන් ඇතුලේ මහජනතාවගේ විශ්වාසය රැක ගැනීම කියලා. ඒක එහෙම ලිව්වහම තමයි ඒක ලස්සන. සුරක්ෂිතතාව රැක ගැනීම, ද්‍රවශීලතාව රැක ගැනීම කියන එක ඉස්සරහ වරහන් ඇතුලේ දාගන්න මහජනතාවගේ විශ්වාසය රැක ගැනීම කියලා. මහජනතාවගේ විශ්වාසය රැක ගැනීම. මහජනතාවගේ විශ්වාසය රැක ගැනීම. හරි පුතේ. දැන් මට දරුවෝ ටික කියන්න වාණිජ බැංකුවක් තමන්ගේ වත්කම් ටික ඇතුලේ ඒ වත්කම් ටික සකස් කරගන්න ඕනි ලාභ ලැබීම කියන අරමුණ ඉටු කරගන්න පුළුවන් වෙන විදිහටයි මහජනතාවගේ විශ්වාසය රැක ගැනීම කියන අරමුණ ඉටු කරගන්න පුළුවන් වෙන විදිහටයි මේ අරමුණු දෙකම ඉටු කරගන්න පුළුවන් වෙන විදිහටනේ. හරි දැන් පුතාලා මට කියන්න වාණිජ බැංකුවේ තියෙන වත්කම තමයි මහජනතාව තැන්පත් කරන සල්ලි ටිකනේ නේ. ඒ සල්ලි ටික ලාභ ලබන්න නම් කොහොමද තියාගෙන යන්න ඕනේ? ණයට දෙන්න ඕනේ. ණය කියන්නේ ද්‍රවශීලද අද්‍රවශීලද? දැන් ඔයා කෙනෙකුට සල්ලි ටිකක් ණයට දුන්නාම ඔයාට ඒක ඉක්මනට මුදල් බවට පරිවර්තනය කරගන්න පුළුවන්ද? දැන් ඔයා කෙනෙකුට දෙනවා රුපියල් 10000ක් ණයට. ඔයාගේ යාළුවට දෙනවා රුපියල් 10000ක් ණයට අන්නලා යාළුවගේ හදිසි අවශ්‍යතාවයකට. දැන් ඔයාට හදිසි සල්ලි අවශ්‍යතාවයක් එනවා. ශනිකව යාළුවකින් අරක ගන්න පුළුවන්ද? බෑ. ඒ නිසා ණය කියන්නේ මොන වත්කමක්ද පුතේ? අද්‍රවශීල. සුරකුම්පත් වල ආයෝජනය කරුවොත් ඒවත් මොන වත්කම්ද? වාණිජ බැංකුවක් තමන්ගේ වත්කම් ටික හදා ගන්න ඕන. ගැලම අහගෙන ඉන්න. පිස්සුලන් කෙලින්න එපා. අද දවසේ ගණන් ටික කියන්නේ මුදල් මෙවීම ගණන්. බැරි වුණොත් මුදල් බැංකු පාඩම ඉගෙනගෙන වැඩක් නැහැ. ඔයා නිකන් හිතන්න මේක කොච්චර සීරියස්ද කිව්වොත් ඔයාට අද මුදල් මැවීම ගණන් බැරි වුණොත් ඔයාට මුදල් බැංකු පාඩමේ රචනා පේපරේ ලියන්න බෑ. එතකොට දෙවෙනි කොටසේ ඔයාට ලියන්න තව ඉතුරු වෙන්නේ පාඩම් කීයද? 4යි. කාලීන ලියන්න බෑනේ උඹලට කොහොමද? කාලීන ලියන්න තරම් පොරවල් නෙවෙයිනේ. එතකොට මුදල් බැංකු පාඩම බැරි වුණොත් ඔයාට ඊළඟට රචනා පේපරේ ප්‍රශ්න 3ක් තෝරගන්න ඕනි. 3ක් හරි 2ක් හරි තෝරගන්න ඕනි. මොකක් මොන පාඩමෙන්ද? රාජ්‍ය පොදු ආර්ථිකේනුයි රාජ්‍ය පොදු ආර්ථිකයෙන් 1යි. විදේශ වෙළඳාම විදේශ මූල්‍ය කියන පාඩම් දෙකෙන් 1යි. ආර්ථික වර්ධනය හා සංවර්ධනය කියන පාඩමෙන් 1යි. එතකොට 3න් 2ක් තෝරගන්න ඕනේ. උඹලා හිතවංග 3න් 2ක් තෝරගන්න පුළුවන්ද? මොකක් හරි වෙලා අසනීපයක් වෙලා බැරි වෙලා හරි ආර්ථික වර්ධනය හා සංවර්ධනය කියන පාඩමකට එන්න බැරි වුණොත් නැත්නම් විදේශ වෙළඳාම පාඩමකට එන්න බැරි වුණොත් හරියටම දෙවෙනි කොටසේ පාඩම් තියෙන්නේ 2යි තෝරගන්න. පුළුවන් ද දෙකෙන්ද හරියටම දෙකම තෝරගන්න? බෑ. මේක එන සීරියස් පුතේ. මුදල් බැංකු පාඩම අතෑරලා ඒ ඉකෝන් වලට ඒකක් ගන්න බෑ. ඒකෙත් මුදල් මැවීම ගණන් බැරුව ඔයා මුදල් බැංකු ප්‍රශ්න ලියන්න යන්න එපා. ඔයාට බෑ. ඒකට මේ යන්නේ. හරි? ඒකට මේ යන්නේ. දැන් ගිය අවුරුද්දේත් මුදල් මැවීම ගානක් වගේ හිතේ ආවා. ඒතකොට මේක හරියට තේරුම් ගන්න මේක හින්න පට්ට සංකීර්ණ ගානක්. මේක තේරුම් අරගන්න ඕනේ. හොඳේ? හරි. ඒ නිසා බයිල ගහන්න අතල් ගන්න ලෑස්ති වෙන්න බා. මෙතන නම් උගන්වන්න දෙන්න. හරි. වාණිජ බැංකුවකට තමන්ගේ වත්කම් ටික සකස් කරගන්න වෙන්නේ මම හරි ඊයර දාපු ප්‍රශ්න මේකට දාලායි. වාණිජ බැංකුවට තමන්ගේ වත්කම් ටික සකස් කරගන්න වෙන්නේ මේ අරමුණු දෙක ඉටු කරගන්න පුළුවන් වෙන විදිහට. වාණිජ බැංකුවක් ලාභ ලබන්න නම් තමන්ගේ වත්කම් ටික කොහොමද තියාගන්න ඕනේ? ණයට දෙන්න ඕනේ. එහෙම නැත්නම් සුරකුම්පත් මිලදී ගන්න ඕනේ. එහෙම නැත්නම් ඉඩකඩම් ගොඩනැගිලි වගේ දේවල් මිලදී ගන්න ඕනේ. වාණිජ බැංකුව එහෙමත් කරනවා. රත්තරන් වගේ දේවල් මිලදී ගන්න ඕනේ. ඒව පුතා ද්‍රවශීලද අද්‍රවශීලද? අද්‍රවශීලයි. එහෙනම් වාණිජ බැංකුවක් ලාභ ලබන්න නම් තමන්ගේ වත්කම් ටික කොහොම තියාගන්න ඕනිද? අද්‍රවශීල වත්කම් වලින් තියාගන්න ඕනේ. ලික්විඩිටි නෙවෙයි ඉන් ඒක කියවන්න බෑ මට ඒ වචනේ. හරි. අද්‍රවශීල වත්කම් වලින් තියාගන්න ඕනේ. හරිද? හැබැයි අද්‍රවශීල වත්කම් වල අවුල තමයි අද්‍රවශීල වත්කම් වලින් ලාභ ලබන්න පුළුවන් වුණාට මිනිස්සු සල්ලි ඉල්ලගෙන එනකොට දෙන්න බෑ. ඕකනේ පුතා අර මොකද්ද බැංකුව මේ ගෝල්ඩන් කී සමාගමට 2003-14 දුන්නේ සෙලාන් බැංකුව විසින් පවත්වාගෙන ගියපු ගෝල්ඩන් කී කියන මූල්‍ය සමාගම කරේ මහජනතාවට මහජනතාවගෙන් තැන්පතු අරගෙන ඒව ගෙවල් වල ආයෝජනය කරා. ඒවයින් ගෙවල් හැදුවා. ඔය ඇමිලිපිටිය කොළඹ තිබ්බ මහා විශාල මට ඒක මතක නැහැ. කොළඹ ඒ දවස්වල මේ හරි ලස්සන නමක් තිබ්බ එකට ඒ නිවාස සංකීර්ණ වලට දන්න දරුවෙක් ඉන්නවනම් මට ඒ නමේ වන්න. ඒ නිවාස සංකීර්ණ හැදුවේ සෙලාන් බැංකුවෙන්. අදි සුකෝපභෝගී. හරි.
ගොඩක් සුඛෝපභෝගී නිවාසද ඒක හැම ඒවගත් ඇමතිවරු ජනාධිපතිවරුගේ ලේකම්වරු වගේ ඒ කට්ටිය ගත්ත විශාල ලස්සන විශාල නිවාස සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ඉදි කරා. මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන ගෙවල් හැදුවා. හැබැයි එක දවසක් මිනිස්සේ බැංකුවට ආව තමන්ගේ සල්ලි ටික අරගන්න. ඒතකොට බැංකුවට කියන්න උනා චුට්ටක් ඉන්න සර් පැය දෙකක් විතර යයි සර්ගේ සල්ලි ටික දෙන්න කියලා. ඊට පස්සේ නැත්තම් අද දෙන්න විදියක් නැහැ හෙට එන්න වගේ මොකක් කර එකක් කියුණා. ඊට පස්සේ මොකද කරේ අර මිනිස්සයා ගිහිල්ලා තමන්ගේ යාළුවන්ට කිව්වා මෙන්න ගෝල්ඩන් කී සමාගමට මම සල්ලි ගන්න ගියා. සමාගම කිව්වා දෙන්න සල්ලි නැහැ කියලා. හරිද? මේක එන වේගෙන් ව්‍යාප්ත වුණා. ඊළඟ දවසේ ගෝල්ඩන් කී සමාගම ඉස්සරහා මිනිස්සු 50ක් විතර ඉන්නව සල්ලි ගන්න. ඊළඟ දවසේ එනකොට 100ක් ඉන්නවා. ඊළඟ දවසේ 500ක් 1000ක් විතර විශාල පිරිසක් ඉන්නව සල්ලි ගන්න. දැන් සල්ලි දෙන්න විදිහක් නැහැ. ඇයි සල්ලි දාලා තියෙන්නේ ගෙවල් වල? ගෙවල් හදලා. ගෙවල් දවසෙන් පාන් විකුණනවා වගේ විකුණන්න බෑ. ගෙවල් විකුණන්න මාස ගණන් අවුරුදු ගණන් යනවා. දැන් මෙන්න මේ පැත්තෙන් සල්ලි දෙන්න විදිහක් නැහැ. හරි මිනිස්සු මේ පැත්තෙන් සල්ලි දෙනවා අනිත් පැත්තෙන් ගෙවල් විකුණ ගන්න විදිහක් නැහැ. සමාගම් බංකොලොත් උනා. ඒ නිසා අද්‍රවශීල වත්කම් වලින් ලාභ ගන්න පුළුවන්. හැබැයි ඒ වික්මන්ට සල්ලි කරන්න බැරි නිසා මිනිස්සු සල්ලි ඉල්ලනකොට දෙන්න බෑ. තේරුණාද මම මේ කියන එක? හරි ඒ නිසා හොඳට අහගන්න අද්‍රවශීල වත්කම් ලාභ ලැබීම සඳහා සුදුසුයි. හැබැයි මහජනතාවගේ විශ්වාසය රැක ගන්න සුදුසු නැහැ. මහජනතාවගේ විශ්වාසය රැක ගන්න නම් සල්ලි කොහොමද තියාගෙන යන්න ඕනේ? සල්ලි විදිහටම හරි ඉක්මනින් සල්ලි කරන්න පුළුවන් විදිහට හරි. ඒවට කියනවා කොහොම තියාගන්න ඕනේද? ද්‍රවශීල වත්කම් විදිහට තියාගන්න ඕනේ. ඒ නිසා වාණිජ බැංකුවක් අද්‍රවශීල වත්කම් විතරක් තියාගෙන ගියොත් මහජනතාවගේ විශ්වාසය රැක ගන්න බැරි වෙලා ඒ වාණිජ බැංකුව විනාශ වෙනවා. වාණිජ බැංකුවක් ද්‍රවශීල වත්කම් විතරක් තියාගෙන ගියොත් ලාභ ලබන්න බැරි වෙලා ඒත් ඒ වාණිජ බැංකුව විනාශ වෙනවා. ඒ නිසා වාණිජ බැංකුවකට පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ වත්කම් ටික මෙහිම බැලන්ස් කරන්න. හරි අද්‍රවශීල වත්කම් වලින් තියාගන්න වෙනවා ලාභ ලැබීමට. ද්‍රවශීල වත්කම් වලින් තියාගන්න වෙනවා මහජනතාවගේ විශ්වාසය රැක ගන්න. තේරුණානේ? මේ එක පැත්තකට වැඩිපුර බර වෙලා හරියන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍ය වාණිජ බැංකුවක් කරන්නේ අද්‍රවශීල වත්කම් වලින් 80ක් විතර තියාගෙන යනවා. ද්‍රවශීල වත්කම් වලින් 20ක් විතර තියාගෙන යනවා. ඔන්න දැන් ඔයගොල්ලෝ කියන එකද සර් ඉතින් බැලන්ස් නැහැ නේ කියලා. නෑ බැලන්ස් නැහැ නෙමෙයි. දැන් බැලන්ස්. ඇයි දන්නවද? ද්‍රවශීල වත්කම් ගොඩාක් තියාගෙන යන්න ඕනේ නැහැ. මම ඒකට හේතුව ගිය සතියේ ක්ලාස් එකේ වාට කිව්වා. සෑම වාණිජ බැංකුවකම දිනපතා පාරිභෝගික වර්ග දෙන්නෙක් එනවා පාරිභෝගික මේ වාණිජ බැංකුවකට. මොකක්ද මේ පාරිභෝගික වර්ග දෙක? සල්ලි තැන්පත් කරන අයයි සල්ලි ගන්න එන අයයි. ඒතකොට සල්ලි තැන්පත් කරන්න එන අයගේ සල්ලි වලින් සල්ලි ගන්න එන අයගේ සල්ලි ටික පියවන්න ගොඩක් වෙලාවට පුළුවන්. අර බෑකප් එකක් විදිහට බෑකප් යන්නේ ඒකට වෙන වචනයක් කියනවා මොකද්ද කියලා මොකද්ද කියන්නේ? එහෙම අමතර මුදලක් විදිහට 120ක විතර ලික්විඩිටි එකක් නැත්නම් ද්‍රවශීලතාවයක් තියාගෙන ගියහම ඇති. තේරුණානේ? හරි. ඒ නිසා සෑම වාණිජ බැංකුවක්ම තමන්ගේ වත්කම් වලින් 80ක් විතර අද්‍රවශීල වත්කම් වලින් තියාගෙන යනවා. මොකටද ලාභ ලබන්න? ද්‍රවශීල වත්කම් වලින් 120ක් විතර තියාගන්නවා. මොකටද? මහජනතාව සල්ලි ඉල්ලනකොට දෙන්නේ. දැන් මම වාඩි කියලා දෙන්න හදන්නේ වාණිජ බැංකුවක ආන්නේ වත්කම් ටික. මේ තියෙන්නේ පුතා වාණිජ බැංකුවක වත්කම් ව්‍යුහය. වාණිජ බැංකුවක වත්කම් ව්‍යුහයේ ප්‍රධාන අයිතම 4ක් තියෙනවා. 1 2 3 4 කියලා. උඩම තියෙන්නේ පුතා මුදල් අයිතම. මුදල් අයිතම. හරි. ඊට පස්සේ තියෙන ආයෝජන සුරකුම්පත්. ආයෝජන සුරකුම්පත්. ඊළඟට තියෙනවා ණය සහ අත්තිකාරම්. ණය සහ අත්තිකාරම්. ඊළඟට ස්ථාවර හා වෙනත් වත්කම්. මම මේක ඇතුලේ තියෙන ඒවා ටික කියන්නම් මෙතන ඔක්කොම ලියන්න ඉඩමදි. මේක හදලා තියෙන්නේ පුතා එක්තරා ඕඩර් එකකට අනුව. මේක හදලා තියෙන එක්තරා පිළිවෙලකට අනුව. මේක හදලා තියෙන පිළිවෙල තමයි පුතේ උඩම තියෙන්නේ ද්‍රවශීල වත්කම්. උඩම තියෙන මොන වත්කම්ද? හරි. යටම තියෙන්නේ මොන වත්කම්ද? අද්‍රවශීල වත්කම්. එහෙනම් මට කියන්න වාණිජ බැංකුව තමන්ගේ වත්කම් ව්‍යුහය පෙළගස්සලා තියෙන්නේ මොන අනුපිළිවෙලටද? ද්‍රවශීලතා අනුපිළිවෙලට.
ද්‍රවශීලතා අනුපිළිවෙල ද්‍රවශීලතාවයේ වැඩිම එකේ ඉඳලා ද්‍රවශීලතාවය අඩුම එක දක්වා. ඒතර උඩම ඒ වගේ ලාභදායීත්වය කොහොමද? කියන්නේ උඩම තියෙන ද්‍රවශීලතාවයේ වැඩි ලාභදායීත්වය කොහොමද පුතේ? ඇයින්නේ? අඩුයි. අතේ තියෙන සල්ලි වලින් ලාභ ගන්න ගොඩක් අමාරුයිනේ. ද්‍රවශීලතාවයේ වැඩි කියන්නේ ලාභය පුතේ. මේක තේරෙන්න ඕනි. ද්‍රවශීලතාවයේ වැඩි කියන්නේ පුතේ ලාභය අඩුයි කියන එක. ද්‍රවශීලතාවයේ අඩුයි කියන එකේ තේරුම පුතේ ලාභය වැඩි කියන එක. දැන් අපිට පේනවනේ අද්‍රවශීලවත්කම් වලින් මොනා කරන්න පුළුවන්ද? ලාභ ගන්න පුළුවන්. හැබැයි මහජනතාවගේ විශ්වාසය රකින්න බෑ. ද්‍රවශීලවත්කම් වලින් මහජනතාවගේ විශ්වාසය රකින්න පුළුවන්. හැබැයි ඒවෙන් ලාභ ගන්න බෑ. එහෙනම් මේක උඩම වත්කම් වලින් මහජනතාවගේ විශ්වාසය රකින්න පුළුවන්. හැබැයි ලාභ ලබන්න බෑ. යටවත්කම් වලින් ලාභ ලබන්න පුළුවන්. හැබැයි මහජනතාවගේ විශ්වාසය රකින්න බෑ. එහෙනම් කියන්න උඩම වත්කම් වලින් මොකද කරන්න පුළුවන් පුතේ? මහජනතාවගේ විශ්වාසය ආරක්ෂා කරගන්න පුළුවන්. හැබැයි ලාභ ඉපීමේ හැකියාව ගොඩක් පහළට එන්න මොකක් වැඩි වෙනවද? ලාභ ලැබීමේ හැකියාව වැඩි වෙනවා. හැබැයි මහජනතාවගේ විශ්වාසය ආරක්ෂා කර ගැනීමේ හැකියාව අඩු වෙනවා. තේරුණානේ? හරි. එහෙනම් උඩ තියෙන පොඩි නෝට් එකක් එක කියවන්න. වාණිජ බැංකුවක් වත්කම් ව්‍යුහය සකස් කර ඇත්තේ හයිලයිට් කරගන්න ද්‍රවශීලතා අනුපිළිවෙල පදනම් කරගෙනය. ද්‍රවශීලතා අනුපිළිවෙල පදනම් කරගෙනය. හරි වත්කම් ව්‍යුහයේ මේ ටිකත් අවශ්‍ය නම් හයිලයිට් කරන්න නැත්නම් ඕනේ. වත්කම් ව්‍යුහයේ ඉහළින්ම ඇති වත්කම් ඉහළින්ම ඇති වත්කම් ද්‍රවශීලතාව අතින් ඊතා ඉහළ මට්ටමක පවතින අතර ඉපීමේ ශක්තිය අතින් ඊතා පහළ මට්ටමක පවතී. ඒ කියන එක තේරුණාද? මේ උඩම තියෙන වත්කම් මොනවද පුතා? ද්‍රවශීලතාවය අතින් ඊතා ඉහළ මට්ටමක තියෙනවා. නමුත් ඉපීමේ හැකියාව අතින් ඊතා පහළ මට්ටමක තියෙන්නේ. වත්කම් ව්‍යුහයේ පහළින් මැදි වත්කම් ද්‍රවශීලතාව අතින් ඊතා පහළ මට්ටමක සිටින අතර ඉපීමේ ශක්තිය අතින් ඊතා ඉහළ මට්ටමක සිටී. තේරෙනවද? පුතේ ඒක තේරෙනවද? ඒක තේරුණොත් අපි ඉස්සරහට යන්නේ. ඒක තේරෙනවද? අවුලක් නැද්ද? හරි. ක්ලියර් නේද? පිටිපස්ස තේරෙනව නේද? අවුලක් නැද්ද ඒක? හා උඩම වත්කම් වල මොකද්ද වැඩි? හරි මොකක්ද අඩු? ලාභීපීමේ හැකියාව අඩුයි. පහළ වත්කම් වල මොකක්ද වැඩි? ලාභීපීමේ හැකියාව වැඩි. හැබැයි මොකක්ද අඩු? ද්‍රවශීලතාව. හරි. එහෙනම් අපි මේ අයිතම ටික ලියාගෙන යන්න. මුදල් අයිතම ටික පාඩම් කරගන්න ඕනේ පුතේ. මුදල් අයිතම වල උඩින්ම ලියන්න. ඒවට කියනවා ප්‍රාථමික සංචිත කියලා. එක අතැති මුදල්. අතැති මුදල්. අතැති මුදල්. ඔය අතැති මුදල් කියන්නේ ඔයාලට මතකද පුතා අර අධිබලති මුදල් ගණනය කරද්දි වාණිජ බැංකුව සතු සංචිත කියලා අපි කිව්වා. ආන් ඒවා. තව නමක් ඒවට කිව්වා. මොන සංචිතද? අධි සංචිත. අතැති මුදල් කියන්නේ වාණිජ බැංකුවක තියෙන අධි සංචිත ටික පුතේ. හොඳේ. අවශ්‍ය නම් වරංග තුල දාගන්න වාණිජ බැංකුවේ තියෙන අධි සංචිත ටික නැත්තම් අර වාණිජ බැංකුව සතු සංචිත කියලා අපි කතා කරේ ආන්නේ ටික. ඔක වැදගත් උතන MCQ පොයින්ට් එකක් තියෙනවා. හොඳේ. අතැති මුදල් කියන්නේ අධි සංචිත කියන එක. දෙක තමයි ඔයාට මතකද කිව්වා අධිබලති මුදල් ගණනය කරපු වෙලාවේදී වාණිජ බැංකුව Tamanට ලැබෙන සංචිත වලින් කොටසක් මහ බැංකුවේ තැන්පත් කරනවා කියලා කිව්වා මතකද? කිව්ව නේද? වැඩි ආරක්ෂාවට මහ බැංකුවේ සල්ලි ටිකක් තියාගන්න ඕනි. මහ බැංකුව නීතියක් විදියට පනවල තියෙනවා වාණිජ බැංකුවකට ලැබෙන තැන්පතු වලින් යම් ප්‍රතිශතයක් මහ බැංකුවේ තැන්පත් කරන්න කියලා කිව්ව නේද? ආන් ඒ ටික තමයි දෙවෙනියට දාන්නේ. අපි ඒකට දෙවෙනියකට කියනවා මහ බැංකුවෙන් අය පොඩ ඉන්නකෝ කලබල වෙන්නේ නැතුව මහ බැංකුවෙන් අය විය යුතු මුදල්. මොනවා කියලා පුතා අපිට කියන්නේ? මහ බැංකුවෙන් අය විය යුතු මුදල්. ඒ කියන්නේ මොන සංචිතද? ඒවට වෙන නමක් කිව්වා අපි.
මහ බැංකුවේ තැන්පත් කරන සංචිත ටික මහ බැංකුව තැන්පත් කරන්න කියලා කියපු සංචිත ටික මොකක්ද ඒවට කියන්නේ? ව්‍යවස්ථාපිත සංචිත. හරි එහෙනම් අතැති මුදල් ටික මොනවාද? අදි සංචිත. මහ බැංකුවෙන් අයවිය යුතු මුදල් ටික මොනවාද? ව්‍යවස්ථාපිත සංචිත. ඒතර ඉඩ නම් පොඩ්ඩක් අයිඩියා ඇතිනේ රූල් දෙකක් ගහලා තියෙනවා. හරි ලියන්නේ නම් දෙක මහ බැංකුවෙන් අයවිය යුතු මුදල්. එකකට රූල් දෙක ගන්න තියෙනවා. හොඳේ. මහ බැංකුවෙන් අයවිය යුතු මුදල්. දෙක මහ බැංකුවෙන් අයවිය යුතු මුදල්. වරහන් ඇතුලේ දාගන්න එකට ව්‍යවස්ථාපිත සංචිත. මහ බැංකුවෙන් අයවිය යුතු මුදල් වරහන් ඇතුලේ දාගන්න ව්‍යවස්ථාපිත සංචිත. ව්‍යවස්ථාපිත සංචිත. පුතේ මොකක් කර විදියක් තියෙනවා මට ඒ විදිය මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. දැන් ඔයා පළවෙනි එකට ලිව්වේ නේද අතැති මුදල් කියලා. අපි මෙතන ලියමු. පළවෙනි එකට ඔයා ලිව්වා අතැති මුදල්. ඒ කියන්නේ අධිසංචිත. දෙකට ඔයා ලිව්වා මහ බැංකුවෙන් අයවිය යුතු මුදල්. ඒකට ඒවා ව්‍යවස්ථාපිත සංචිත. මේ දෙකටම කියනවා වාණිජ බැංකුවක සංචිත කියලා. අපි කොහොමද ඒක ලියන්නේ? මොකක් හරි විදියක් තියෙනවද? ඒ දෙකටම කියනවා වාණිජ බැංකුවක සංචිත කියලා. උඩ සංචිත මොන සංචිතද? අධි සංචිත. යට සංචිත මොන සංචිතද? ওই දෙකම තමයි මොන සංචිතද? සංචිත. ඔය දෙකම කියන්නේ සංචිත කියලා. ඕක ඉගෙන ගන්න එක වැදගත් ශේෂ පත්‍ර හදද්දී. දැන් අපි ශේෂ පත්‍රයට යනවා. ඔය දෙකම කියන්නේ සංචිත කියලා. හොඳේ? සංචිත. එහෙනම් සංචිත වර්ග දෙකයි වාණිජ බැංකුවක. මොකද්ද සංචිත වර්ග දෙක? අතැති මුදල්, ඒ කියන්නේ ළඟ තියෙන සල්ලි ටික, දෙක මහ බැංකුවේ තැන්පත් කරපු ටික. ඔය දෙකම තමයි වාණිජ බැංකුවක මොනවා කියන්නේද පුතේ? සංචිත කියන්නේ. හරි දැන් තුන දේශීය බැංකු වලින් අයවිය යුතු මුදල්. වාණිජ බැංකුවක් තමගේ යාළුවන්ට එහෙම ණයට දීලා යාළුවෝ නෙවෙයි මේ යාළු බැංකු. බැංකු යාළුවෝ. බැංකු යාළුවන්ට ණය දීලා ඒගොල්ලන්ගෙන් ලැබෙන තියෙන සල්ලි ටික. අපි කියනවා දේශීය බැංකු වලින් අයවිය යුතු මුදල්. ණයට දුන්නේම නෙවෙයි ඔය. හොඳේ. දේශීය බැංකු වලින් අයවිය යුතු මුදල්. ඒ කියන්නේ වෙන බැංකු වලින් එන්න තියෙන සල්ලි තියෙනෝනේ ණයට දෙන්නේවම නෙවෙයි. හොඳේ. වෙන බැංකු වලින් එන්න තියෙන සල්ලි. දේශීය බැංකු වලින් අයවිය යුතු මුදල්. හරි. තව එකතු වෙමින් පවත්නා මුදල් ශේෂ. එකතු වෙමින් පවත්නා මුදල් ශේෂ. මොනවාද මේ එකතු වෙමින් පවත්නා මුදල් ශේෂ කියලා කියන්නේ? චුට්ටක් අපි ඔතන කතා කරමු. නැත්නම් ඔයගොල්ලන්ට එකතු වෙමින් පවත්නා මුදල් ශේෂ. හරි. දැන් ඔයාලට අතැති මුදල් කියන්නේ මොනවද කියලා තේරෙනවද ළමයි? කතා කරන්න. ඔව් මොනවද පුතා අතැති මුදල් කියලා කියන්නේ? වාණිජ බැංකුව ඇතුලේ තියෙන සල්ලි. ලාච්චු වල තියෙන සල්ලි. තේරුණානේ? සේප්පු වල තියෙන සල්ලි. ඒවට කියන්නේ ආර්ථික විද්‍යාවේ මොකක් කියලාද? අධිසංචිත. මහ බැංකුවෙන් අයවිය යුතු මුදල් කියලා කියන්නේ මොකද්ද? මහ බැංකුව සෑම වාණිජ බැංකුවකටම නීතියක් පනවලා තියෙනවා. ඔයාට ලැබෙන තැන්පත් වලින් 100ට අච්චර ගාණක් මංගාව තැන්පත් කරන්න කියලානේ. ආන්ගේ තැන්පත් කරපු ටික. ඒවට කියන්නේ මොන සංචිත කියලාද? ව්‍යවස්ථාපන. ඊළඟට යම් යම් කාරණා මත චෙක්පත් නිෂ්කාශන ක්‍රියාවලිය වගේ දේවල් නිසා වෙන බැංකු වලින් එන්න තියෙන සල්ලි තියෙනවනේ නේ. දැන් උදාහරණයක් විදිහට මම සමහරලාට බය නැතුව ඉන්නවා. මොකද උදේ සර්ගෙන් මට කීයක් කරේ එන්න තියෙනවා නම් ඒක ක්ෂණිකව ඉල්ල ගන්න පුළුවන් නේ. එහෙම තියෙනවනේ නේ. දැන් කාගෙන් හරි මට සල්ලි එන්න තියෙනවා නම් මම පොඩ්ඩක් බය නැහැ. මොකද මට හදිස්සියක් වෙච්ච ගමන් ඉල්ල ගන්න පුළුවන් නේ. හරි ඒ කියන්නේ ළඟම ඉන්න ඒ කියන්නේ බැංකු වලින් හොඳේ බැංකු වලින්. ඒතර බැංකු වලට වෙන බැංකු වලින් එන්න තියෙන සල්ලි ඉක්මනට ඉල්ල ගන්න පුළුවන් නේ පුතේ නේ. ආන් එහෙම ඒවා. දේශීය බැංකු වලින් අයවිය යුතු මුදල්. ඊළඟ එකතු වෙමින් පවත්නා මුදල් ශේෂ. කවුරු කෙනෙක් පුළුවන් නම් මට අන්න ඒක පොඩ්ඩක් නිර්වචනය කරලා දෙන්න. මොකද්ද එකතු වෙමින් පවත්නා මුදල් ශේෂ කියන්නේ? පිටිපස්සේ කතා කරන ගෑන් ළමයා. දන්නවද එකතු වෙමින් පවත්නා මුදල් ශේෂ කියන්නේ මොනවද කියලා පුතේ? ඔය වාණිජ බැංකුවට දිනපතා කල් පිරෙන බිල්පත් තියෙනවා පුතේ. කියන්නේ වාණිජ බැංකුව කියන්නේ අති විශාල ප්‍රමාණික සොරකුම්පත් මිලදී අරන් තියෙන කට්ටිය. තේරුණානේ? එයාලගේ හැම දවසකම කල් පිරෙන බිල්පත් තියෙනවා. මම ඔයාලට ඒක මං කියන්නේ තේරෙනවද දන්නේ නැහැ. දැන් එයා දැන් අද දවසට මාස 6කට විතර කලින් බිල්පත් අරන් තියෙනවා. ඒවා අද දවසේ කල් පිරෙනද? හෙටත් කල් පිරෙන ඒවා තියෙනවා. අනිද්දාත් කල් පිරෙන ඒවා තියෙනවා. එහෙම කිව්වම තේරෙනවද? දැන් ඔයා හිතන්නකෝ මේ කොහොමද අපි ඒක කියන්නේ?
කියන්නේ විශාල ප්‍රමාණික සුරුකොම්පත් අරන් තියනකොට හැම දවසකම පුතේ කල්පිරෙන විල්පත් ටිකක් තියෙනවා. තේරුණානේ? ඒතර එදිනෙදා කල්පිරෙන විල්පත් එදිනෙදා විකුණ මොනා කරගන්න පුළුවන්ද? සල්ලි කරගන්න පුළුවන්. අනික වාණිජ බැංකු විශාල ලෙස ණය දීලා තියෙනවා. ඒතර හැම දවසකම කවුරු හරි එකෙක් ඇවිල්ලා මොකක් ගෙවනවද? වාරික ගෙවනවා. දැන් හිතන්නකෝ ඔන්න මම පන්තිනේ හැමෝටම ණය දීලා තියෙනවා. ඔයාගේ වාරිකේ පළවෙනිදා, ඔයාගේ වාරිකේ දෙවෙනිදා, ඔයාගේ වාරිකේ තුන්වෙනිදා, ඔයාගේ වාරිකේ හතරවෙනිදා. එහෙම තියෙනවනේ නේ පුතේ. ඒත් හැමදාම ලැබෙන ණය වාරික ටිකක් තියෙනව නේද? අන්න ඒව තමයි එකතු වෙමින් පවත්නා මුදල් ශේෂ කියන්නේ. හැම දවස ගානෙම කල්පිරන බිල්පත්, හැම දවස ගානෙම ලැබෙන්න තියෙන ණය වාරික, ඒවා ලැබෙන්න තියෙන සල්ලි. ඒතකොට හෙට දවස ගැන හෙට දවස ගුණපාලගේ ණය ගෙවන දවස. ඒතකොට බය නැහැනේ බැංකුවට ගුණපාල ඇවිල්ලා වාරිකේ දානවා. තේරෙනවනේ එහෙම තියෙනවනේ. ආන් ඒවා. ඔය පැහැදිලි කරන්න අහන්නේ නැහැ. නමුත් ඔය දැනගෙන තියෙන්න ඕනේ. නැත්නම් කඩපාඩම් කරන එක විතරයිනේ අපි කරන්නේ. හරි එකතු වෙමින් පවත්තා මුදල් ශේෂ. පස්වෙනි එක අතැති සහ විදේශ බැංකු වලින් අයවිය යුතු විදේශ මුදල්. අතැති සහ විදේශ බැංකු වලින් අයවිය යුතු විදේශ මුදල්. අතැති සහ විදේශ බැංකු වලින් අයවිය යුතු විදේශ මුදල්. අතැති සහ විදේශ බැංකු වලින් අයවිය යුතු ඒක හරියට ලියන්න විදේශ මුදල්. හරි. අපි ওই ටික ගැන පොඩි පැහැදිලි කිරීමක් මේ පැත්තේ ලියලා පල්ලෙහාට යන්න ඔක්කොම ටික ලියලා පැහැදිලි කිරීමට යන්න. අපි මේ ගැන දැන් ඒ ටික ඉගෙන ගත්තනේ ඒ ටිකේ වැදගත්කම අනිත් පැත්තේ ලියමුනේ. එහෙම යන්න පිළිවෙලට යන්න. හරි. දැන් එනම් පුතාලා උඩ බලාගෙන කියන්න බලන්න වාණිජ බැංකුවක තියෙන මුදල් අයිතම 5 ප්‍රාථමික සංචිත 5 එක පාඩම් කරගත යුතුයි අමතක වුණා කියන්නේ පිළිවෙලට පාඩම් කරගන්න ඕනේ පුතේ. ඇයි පිළිවෙලට පාඩම් කරගන්න ඕනේ? ඔය ටික තියෙන්නේ ද්‍රවශීලතා අනුපිළිවෙලට. ඒ නිසා මාරු කරුවොත් මාරු කරන්න බෑ පුතේ. තේරුණානේ? පිළිවෙලට ලියන්න ඕනේ. දැන් ඔහොම ඒවා කලින් මං කියලා තියෙනවද මේ ටික පිළිවෙලට පාඩම් කරන්න ඕනේ කියලා කිසිම තැනක ආර්ථික විද්‍යාව මේ ටික කලින් මං කියලා තියෙනවද පුතේ? මතක නම් කියන්නේ නැහැ. කිසිම තැනක නැහැ. ආර්ථික විද්‍යාවේ පිළිවෙලට පාඩම් කරන්න ඕනේ කරන දේවල් දෙකයි තියෙන්නේ. එක මේක අනිත් එක මෙන්න මේ වාණිජ බැංකුවක වගකීම් ටික. කොයි ටික? අමෙදී වගකීම් ටිකයි මේ ටික පිළිවෙලට පාඩම් කරන්න. මේවයි අවුඩර් එක මාරුනොත් ලකුණු දෙන්නේ නැහැ. හොඳයි? ඒ කියන්නේ ඒක ද්‍රවශීලතා අනුපිළිවෙලටනේ තියෙන්නේ. ඒක නිසා. හරි 1 අතැති මුදල් 2 මහ බැංකුවෙන් අයවිය යුතු මුදල් 3 දේශීය බැංකු වලින් අයවිය යුතු මුදල් 4 එකතු වෙමින් පවත්නා මුදල් ශේෂ 5 අතැති සහ විදේශ බැංකු වලින් අයවිය යුතු විදේශ මුදල්. අය කියන්නේ පුතා 1 අතැති මුදල් 2 මහ බැංකුවෙන් අයවිය යුතු මුදල් 3 දේශීය බැංකු වලින් අයවිය යුතු මුදල් 4 එකතු වෙමින් පවත්නා මුදල් ශේෂ 5 අතැති සහ විදේශ බැංකු වලින් අයවිය යුතු විදේශ මුදල්. හරිනේ? හරි. ආයි පාඩම් කරන්න ටිකක් වෙලා ගිහිල්ලා. හොඳයි දැන් ළඟ ඔක 10 පාරක් කිව්වත් වැඩක් නැහැ. ආයි ටිකක් ඉන්ටර්වල් එක වගේ වෙලාවට සර් අර කියපු ටික මතකද බං කියලා වෙලා යාළුවත් එක්ක මතක් කරන් try කරා. ආයෙ ගෙදර බස් එකේ යන වෙලාවටත් මතක් කරන්න බාන්න ඊට පස්සේ ඔයාලට මතක ඉන්නවා. හරි දැන් ඔය ටික වාණිජ බැංකුවක් තියාගන්නේ මොකටද? ඔය මුදල් අයිතම වලට කියන අනිත් නම මොකද්ද? ප්‍රාථමික සංචිත. ප්‍රාථමික සංචිත. වාණිජ බැංකුවක් ප්‍රාථමික සංචිත තියාගන්නේ මොකටද පුතේ? කියන්නේ මොකටද? මහ ජනතාවගේ විශ්වාසය රැක ගන්න. කියන්නේ වාණිජ බැංකුවේ සල්ලි එළියට යනකොට වාණිජ බැංකුව බිඳ වැටෙන්නේ නැතුව තියාගන්න බෑකප් එක තමයි යෝක. වාණිජ බැංකුවල සල්ලි ටික එළියට යනකොට වාණිජ බැංකුව ආරක්ෂා කරගන්නේ ඔය සල්ලි ටිකෙන් පුතේ. තේරුණානේ? වාණිජ බැංකුවලට ඕනි කරන මූල්‍ය සුරක්ෂිතතාව සපයන්නේ ඕකේ. නැත්නම් වාණිජ බැංකුවක සල්ලි එළියට යනකොට වාණිජ බැංකුව ඇතුලේ සල්ලි නැති වෙලා වාණිජ බැංකුව මොකක් වෙන්න පුළුවන්ද පුතේ? කඩාගෙන. ඔගයිල වාණිජ බැංකුවක හදවත වගේ. දැන් ඔයාගේ ඇඟට මොකක් හරි තුවාලයක් වෙලා ඔයාගේ ලේ ටික එළියට ගලාගෙන යනකොට ඔයාගේ ඇඟට ඕනි කරන ලේ ටික දෙන්නේ හදවතෙන්ද? හදවතෙන්නේ? ලේ හදන්නේ හදවතෙන්නේ නේ. හරි හදවත.
නෑ මං කියන්නේ හදවත ලේ බෙදා හරින එකනේ ලේ නිෂ්පාදනය කරන වෙන එකක් තියෙනවා දැන්. මන් දන්නේ ඒ මොකක් කරේ මොකලා. හරි. කොහොම හරි හදවතේ. ඔයා බේරගන්නේ හදවතේ. ආන්ගේ වගේ වාණිජ බැංකුවක සල්ලි එළියට යනකොට කෑ ගන්න බාගෙන ඉන්නේ. වාණිජ බැංකුවක සල්ලි ටික එළියට යනකොට වාණිජ බැංකුව ආරක්ෂා කරගන්නේ මොකකින්ද? ඔය සංචිත ටිකේ. ඔය සංචිත ටික ඉවරුනහම අර මිනිස්සෙක්ගේ ලේ ඉවරුනහම මොකක් කරන්න ඕනද පුතේ? ලේ දෙන්න ඕනේ. ඒ වගේ ඔය සංචිත ටික ඉවරුනහම මොකෝ කරන්නේ? මහා බැංකුවෙන් ලේ දෙන්න ඕනේ. ලේ නෙමෙයි මොනවද දෙන්න ඕනේ? සංචිත දෙන්න ඕනේ. එතන වෙන බැංකුවකින් ලේ ගන්න ඕනේ. ඒ කියන්නේ සංචිත ගන්න ඕනේ. එහෙනම් කියන වාණිජ බැංකුවක තියෙන සල්ලි ටික ගැන මේ කතා කරන්නනේ අහගෙන ඉන්න. හරි මේක ඇඟට ගන්න. හරි දැන් තව මාස 3කින් විභාගයක් එනවා. ඒක තේරුම් අරගනි. මට බැන ඉන්නේ නැතුව. ඔය පිටිපස්සේ වුණ බයිනකොට හිතපන් දැන් අර පොල් බూరు ස්ටේජ් එකට දැන් බයිනවනේ. හිටපන් මන් තොට පෙන්නන්න කියලා. එතකොටවත් පාඩම් කළේ උලා විභාගයක ඉසල් ටිකක් දාන්න කල්පනා කරපන්. තවත් බూరుව වෙන්නේ නැතුව. ඉස්සර අපි එහෙමයි. හරි අපි වැඩිපුර ආදරේ අපිට බැනපු සර්ලට. හරි අපිට මැට්ටා මෝඩය කියපෙවුන්ට අපි මාර ආදරේ. ඇයි ඒ? උන් එහෙම නොකියුවනම් අපි මැට්ටෝ තමයි ඇත්තටම. හරි? උන් එහෙම නොකියුවනම් අපි ඇත්තටම මැට්ටෝ. ඒ කියන්නේ අපි ඒ කරපු දේවල් නිසා තමයි අපි මොටිවේට් උනේ. අර අහලා තියෙනෝනේ rejection is the best motivation කියලා කියනෝනේ. ඒ කියන්නේ අපිව රිජෙක්ට් කරපු මිනිස්සුම තමයි අපිව මෙතෙන්ට ගෙනාවේ. ඒ මගේ ජීවිතේ නම් එහෙම නෙමෙයි. මගේ ජීවිතේ ඔය ශනිකව ලැබෙන ගොඩක් දේවල් ලැබුණේ රිජෙක්ෂන් එකකින්ම තමයි. ඒ රිජෙක්ෂන් ටික නොවුන නම් අපි ඇත්තටම කල්පනා කරන්නේ ඒ රිජෙක්ෂන් ටික නොවුන නම් අපි කොතනද ඉන්නේ? හරි. දැන් ඔය පෞගිය කාලේ දැන් යම් ප්‍රශ්න තුනක් ටියුෂන් එකේ මම දෙවියන්ට වඳින්නේ ඒක වුණේ කොච්චර වාසනාවකටද කියලා අයියේ. ඒක නොවුන නම් අපි අපේ රෙන්ට් එක වෙන කාගේ හරි ගුරු ආයතනයකට දීලා දැන් එහෙම නැහැනේ. දැන් අපේම ආයතනේ අපිටත් ආදායමක් හම්බ වෙනවා, ආයතනට ආදායමක් හම්බ වෙනවා. ඒකත් බෙදලා අපිට එනවා නේ. ඒ හැමදේම වෙන්නේ නරක දේවල් විදිහට ආපු දේවල් මොකක් විදිහටද? හොඳ දේවල්. සමහර වාහනේම ගන්නෙත් ඒවයි ප්‍රතිඵල. සමහර ආයතන වලින් අපි පන්නපු නිසා. ඔව්. ඒතර ඒ සල්ලි ටික මෙච්චර කාලයක් ඒ ආයතනට දුන්න සල්ලි ටික දැන් කාගේද දෙන්නේ? දැන් අපේ අතේ ඉන්නේ. හරි. ඒතර වෙනම ඉන්කම් එකක් තියෙනවනේ. උගන්නලා ගන්න ඉන්කම් එක වෙනයි. ආයතනට හම්බෙන ඉන්කම් එක ආයතනයකට බෙදලා. ඒත් අපිටම. සාමාන්‍යයෙන් ආයතනයකට යනවා පුතා අපි දෙනකෝ දැන් තනි ගුරුවරයෙක් හම්බ කරන ඉන්කම් එක හා සමාන ඉන්කම් එකක් ආයතනයකට යනවා. ඊට වැඩි ගොඩක් වෙලාවට. තේරෙනවනේ? ඒකේ 100ට අවුගලන්ගේ දෙන පන්ති ගාස්තුවෙන් 120ක් කෙලිම ආයතනට යන්නේ. හරි. දැන් ඔයගොල්ලෝ දෙන පන්ති කාඩෙන් කෙලිම 120ක් ආයතනට යන්නේ. එතකොට ඒ ඉස්සර වෙන ආයතනයක හිටියම අපිට හම්බෙන්නේ කීයද 80. දැන් කීයද? 100%. දැන් 100%ම හම්බ වෙනවනේ. ඒ ජීවිතේ ප්‍රශ්න එනකොට තමයි ඇත්තට මොකක් වෙන්නේද? ගොඩ යන්නේ. දැන් පොඩි කාලේ මට මතකයි 6 වසරේදී මට වෙච්ච දෙයක් තමයි 6 වසරේ පන්ති භාර ටීචර් මාව පන්ති නායකයෙක් කරනවා. මාව පන්ති නායක කියලා ටික දවසකින් පුතේ උඹට පන්ති නායකකම කරන්න බෑ උඹ එච්චර පණ නැහැ කියලා අයින් කරනවා. හරි? 6 වසරෙන් අයින් කරනවා. ඒ වෙනකොට මම පන්තියේ 6 වසරේදී මම පන්තියේ 23 වෙනියා. හරි පළවෙනි වාරේ 23 වෙනියා. ඒ පන්තියේ කොල්ලෝ හිටියේ නෑ එච්චරම. කොල්ලෝ හිටපු නැති නිසාම තමයි දුන්නෙත් මට. කොල්ලෝ 6 දෙනෙක්ව 7 දෙනෙක්ව හිටියේ. හැබැයි දෙවනි වාර විභාගේ මම 7 වෙනියා. අරක නොකරනම් ගොඩක් වෙලාවට මං 7 වෙනිය වෙන්නේ නෑ. තේරෙනවනේ? එතකම් මං පොරක් කියලා හිතාගෙන මම ඉන්නවා. ඔය වගේම සීන් එකක් වුණා 10 වසරේදී. පන්ති ඉස්සරහට වෙලිලා පොත කියවන්න කියලා කිව්වා. ටීචර් මොකක් කර වෙන වැඩක් කරන ගමන් මට කිව්වා පොත කියවන්න කියලා. නෝට් එක කියවන්න ළමයින්ට ලියා ගන්න. මම කියවනවා ළමයින්ට ඇහෙන්නේ නැහැ. ඔන්නෝක දීපං දීලි කියලා වාඩි වෙයන් කියලා මට කිව්වා. ඇයි සද්දෙට කතා කරන්න බැරි හින්දා. හරි? හැබැයි එදා සද්දෙට කතා කරපු නැති එක අද සද්දෙට කතා කරනවනේ. මයික් එක නැතුවත් පුළුවන්. මේ නෑ ඉස්සර වේදිකාවකට ගිහිල්ලා කතා කරන්න බෑ මට. හරි? හැබැයි දැන් කතා කරනවනේ. ඒ නිසා බනින කොටවත් තේරුම් අරගනින් අර පොල් බూరుවට පේන්න හරි ඉගෙන ගන්නවා කියලා. ඒකවත් තේරෙන්නේ නැත්නම් බොදම් බහරකෙක්. හරි? බනින කොටවත් උඹට හිතෙන්න ඕනි නෑ අරුට පේන්න හරි මං ඉගෙන ගන්නවා කියලා.
අපි ඒ කාලේ එහෙමයි. එහෙම අපි රිටර්න් ගත්තේ එහෙම පුතේ. අපි රිටර්න් ගත්තේ සර්ට් එක ගහලා ඊට පස්සේ මොනවාද බයික් එකේ උලන් ඇරලා එහෙම නෙවෙයි. හරි නැත්නම් නිල් බාල්දියකින් ලොකු සර්ට් එක ගහලා එහෙමත් කරා. එහෙම නෙවෙයි හැබැයි ලොකලා. හරිද? අපි රිටර්න් ගත්තේ එහෙම ඉගෙනගෙන පෙන්නලා. තේරුණානේ? හරි. ඒකින්ද ඕගොල්ලොත් එහෙමවත් ඉඳලා ඉගෙන ගන්න. හරි දැන් අහගන්න පිටිපස්සේ කෑ ගහන්නේ නැහැ. එහෙනම් ආයේ කියන්න මේ වත්කම් ටික තමයි වාණිජ බැංකුවක හදවත. වාණිජ බැංකුවක ලේ ටික එළියට යනකොට වාණිජ බැංකුවට ලේ දෙන්නේ මෙයා. මොකද වාණිජ බැංකුවක ලේ කියන්නේ? සල්ලි. වාණිජ බැංකුවක සල්ලි ටික එළියට එනකොට වාණිජ බැංකුව ආරක්ෂා කරගන්නේ මේ ටිකෙන්. තේරුණානේ? පිටිපස්සේ තේරෙනවද? ලියමු එහෙනම්. වාණිජ බැංකුවක වත්කම් ව්‍යුහයේ අර අනිත් පැත්තේ තියෙනවනේ පොඩි ඉඩක් ඒක ලියන වාණිජ බැංකුවක වත්කම් ව්‍යුහයේ ඉහළින්ම ඇත්තේ ප්‍රාථමික සංචිතය නැත්තම් මුදල් අයිතම කියලා වරහන් ඇතුලේ අවශ්‍ය නම් ලියා ගන්න අනිත් පැත්තේ තියෙනවනේ ප්‍රාථමික සංචිතය මේවා මොකක් අතින් ඉතා ඉහළ මට්ටමක පවතී? මේවා ද්‍රවශීලතාවය අතින් ඉතා ඉහළ මට්ටමක පවතී. වාණිජ බැංකුවෙන් පිටතට මුදල් ගලා යන විට එහෙම කිව්වම තේරෙන්න ඕනේ දැන් අද හවස බැංකුව ගාව වාඩි වෙලා ඉන්න එපා සල්ලි ගලා යනවා අල්ලන්න කියලා එහෙම සල්ලි ගලා යනවා කියන එකේ තේරුම මොකද්ද? මිනිස්සු සල්ලි එළියට අරගෙන යනවා කියන්නේ. හොඳේ. මුදල් පිටතට ගලා යන විට වාණිජ බැංකුවලට අවශ්‍ය රතුපෑනේ මූල්‍ය සුරක්ෂිතතාවය ලබා දෙන්නේ ප්‍රාථමික සංචිත නැත්නම් මෙම සංචිත ප්‍රාථමික සංචිත කියලා දාමු නැත්නම් ගැලපෙන්නේ ප්‍රාථමික සංචිත මගිනි ඔන්න පුතා ප්‍රාථමික සංචිත ටික පාඩම් කරගන්න ඕනේ ප්‍රාථමික සංචිත ටිකේ වැදගත්කමත් පාඩම් කරගන්න ඕනේ නැත්නම් බෑ හොඳේ හරි ප්‍රාථමික සංචිත වලින් පස්සේ තියෙන්නේ මොනවාද ආයෝජන සුරකුම්පත් මට කියන්න අර මුදල් අයිතම ටික විතරද පාඩම් කරගන්න ඕනි ඔක්කොම ටිකද? ඔක්කොම ටික. හොඳේ. පිළිවෙලට පාඩම් කරගන්න ඕනි. ආයෝජන සුරකුම්පත්වල උඩින්ම තියෙන්නේ පුතා වාණිජ බැංකු මිලදී ගන්න රජයේ සුරකුම්පත්වල ද්‍රවශීලතාව වැඩිම රජයේ සුරකුම්පත. කියන්න බාන්න පුළුවන් නම් ද්‍රවශීලතාවේ වැඩිම රජයේ සුරකුම්පත මොකක්ද? ඉක්මනට සල්ලි කරගන්න පුළුවන් රජයේ සුරකුම්පත මොකක්ද? භාණ්ඩාගාර බිල්පතද භාණ්ඩාගාර බැඳුම් කරද? බිල්පත. ඇයි බිල්පත අවුරුද්දකට වඩා අඩු කාලෙකින් සල්ලි කරගන්න පුළුවන් නේ. එහෙනම් මුඩින්ම ලියන්න ආයෝජන සුරකුම්පත් වල එක භාණ්ඩාගාර බිල්පත්. රජයේව දුඩින් ලියන්නේ පෞද්ගලිකයේවද? රජයේව. සල්ලි කරගන්න ඉක්මනට පුළුවන් රජයේවද පෞද්ගලිකයේවද? රජයේව. ඇයි මහ බැංකුවට සල්ලි තියෙනවනේ ඕන වෙලාවකනේ. ඒ නිසා සල්ලි කරගන්න. දෙක ආණ්ඩුවේ තියෙන ඊළඟට වැදගත් සුරකුම්පත මොකද්ද? භාණ්ඩාගාර බැඳුම් කර. ආණ්ඩුවට තියෙන සුරකුම්පත් දෙක ඔය දෙක විතරද පුතේ?
නෑ. තව පොඩි පොඩි අද රුපියල් සුරුකුම් පජාත්‍යන්තර සාහිත්‍ය බැඳුම් කර එම තියෙනවා පුතේනේ. ඒ නිසා ඊළඟට ලියන්න රජයේ වෙනත් සුරුකුම්පත්. රජයේ වෙනත් සුරුකුම්පත්. රජයේ වෙනත් සුරුකුම්. ඊට පස්සේ ලියන්න පුතා වෙනත් ආයෝජන. වෙනත් ආයෝජන. වෙනත් ආයෝජන. වෙනත් ආයෝජන වෙනත් ආයෝජන වලට ගොඩක් වෙලාවට ලැබෙන්නේ අන්තර් බැංකු ඒක්ෂණ ණය. ඒ කියන්නේ එක වාණිජ බැංකුවක් තව වාණිජ බැංකුවකට දෙන ණය. හරි. ඊට පස්සේ මොනවාද වාණිජ පත්‍රිකා. හරි. ණය කර වගේ වෙන වෙන ආයෝජන තියෙනන්නේ ඒවා. හොඳයි. හරි. ඊළඟට ලියන්න ළමයි මිලටගත් සහ වට්ටම් කළ බිල්පත්. මිලටගත් සහ වට්ටම් කළ බිල්පත්. බිල්පත් වට්ටම් කිරීම මතකද? මිලටගත් සහ වට්ටම් කළ බිල්පත්. ඔය මොනවාද මොනාගෙනද ඔය කියන්නේ? අර මිනිස්සු කල්පිරෙන්න කලින් සල්ලි හදිස්සියකට අඩු පොලියට වාණිජ බැංකු වලට විකුණන සුරකොම්පත්. මං කිව්වා මතකද පුතේ ඒවා? ගිය සතියේ කිව්ව නේද වට්ටම් කළ බිල්පත්? හරි. Tamanට සල්ලි හදිස්සි වුණාම කල්පිරෙන්න කලින් ඇවිල්ලා බැංකු වලට විකුණනවනේ. ආන් ඒවනේ. ඒවා. මිලටගත් සහ වට්ටම් කළ බිල්පත්. තව ඊළඟට ලියන අපනයන බිල්පත්. ඕවනම් පාඩම් කරගන්න ඕනේ නැහැ පුතේ ලොකුවටම. හොඳයි නමුත් ලියන්න ඉඩ තියෙනවා නම් ලියන්න නැත්නම් ඕනේ නැහැ. ඔගේ මුල්ම හතර තමයි පාඩම් කරගන්න ඕනේ ලොකුවටම. මුල්ම හතර. ඊළඟට අපනයන බිල්පත් ඊට පස්සේ ආනයන බිල්පත්. ඔගේ මුල් හතරට වැඩි අවධානයක් දෙන්න අනිත් ඒවා එච්චර වැදගත් නෑ. ඉඩ තියෙනවා නම් ලියන්න නැත්නම් එපා. අපනයන බිල්පත් ඊට පස්සේ ආනයන බිල්පත්. ඔන්න ඔයාලගේ තියෙන වැදගත්කම පුළුවන් නම් දරුවෙක් කියන්න. ඒ වගේ ද්‍රවශීලතාවයේ මුදල් අයිතම වලට වඩා චුට්ටක් කියන පුතේ වැඩි දඩුයිද? අඩුයි. හැබැයි මුදල් අයිතම වලට වඩා චුට්ටක් අඩු වුණාට ඒවයි මොනම කරන්න පුළුවන්ද? අන්න හරි පුතේ ඕවයින් ලාභ ලබන්න පුළුවන් ආදායම් උපයන්න පුළුවන්. ඒ නිසා ඒගොල්ලෝ හයිබ්‍රිඩ් රෝල් එකක් කරනවා. ඩබල් රෝල් එකක් කරනවා. ඩුවෙල් පර්පස් එකක් තියෙනවා. අරමුණු දෙකක් ඒගොල්ලන්ගේ තියෙනවා. මොකක්ද ඒ ඩුවෙල් පර්පස් එක? එයාලට පුළුවන් ලාභ ලබන්නත් හදිසියක් වෙච්ච ගමන් සල්ලි වෙලා බැංකුව රැක ගන්නත්. එහෙම කට්ටිය ඉන්නව නේද? අර ඊශ්‍රායල් වල ඉන්නවලු ළමයි එහෙම ඩුවල් පර්පස් මිනිස්සු. ඒගොල්ලෝ වැඩ කරන්නේ සමහරට රෝහල් වල නර්සස්ලා විදියට වැඩ කරනවා. ඉස්කෝලවල ටීචර්ස්ලා විදියට වැඩ කරනවා. කැම්පස් වල ස්ටුඩන්ට්ස්ලා විදියට ඉන්නවා. අහගෙන ඉන්න කැම්පස් වල ස්ටුඩන්ට් ඩ්‍රයිවර්ස්ලා විදියට ඉන්නවා. කොන්දොස්තරලා විදියට ඉන්නවා. හැබැයි ඊශ්‍රායල් ප්‍රහාරයක් ආපු ගමන් ශනිකව දරබඩ ගාල වෙලා තමන් ගාව පැක්කයක් තියෙනවා. ඒකෙන් කිට් එක මාරු කරගත්ත ටොයිලට් එකට හරි කොහෙට හරි ගිහලා දුවක්කු වෙපන් එක ගත්ත බහිනෝ යුද්ධෙට. එනේ ශනිකව ඒගොල්ලෝ ට්‍රේන් කරලා තියෙනවා කවුරු කෙනෙක් වෙන්නද? සෝල්ජර් කෙනෙක් වෙන්න. යුද්ධයක් නැති කාලේ ඒගොල්ලෝ මොන මිනිස්සුද? සාමාන්‍ය මිනිස්සු. සාමාන්‍ය මිනිස්සු විදිහට ඉන්නවා. ඇටැක් එකක් ආපු ගමන් කෙලින්ම මාරු වෙනවා කවුරු කෙනෙක් බවටද? සෝල්ජර් කෙනෙක්. හමුදා සෙබලෙක් හෝ සෙබලියක් වෙනවා. තේරුණානේ? ආන් එහෙම කට්ටියක් ඔය කට්ටියට මොනවා උපයන්න පුළුවන්ද? ලාභ ලැබමින් ලාභ ලබන්න පුළුවන්. හැබැයි හදිස්සියක් වෙච්ච ගමන් ඒගොල්ලෝ ඉක්මනට කවුරු වෙන්න පුළුවන්ද? මුදල් බවටපත් වෙලා බැංකුව මොකක් කරගන්න පුළුවන්ද? ආරක්ෂා කරගන්න පුළුවන්. තේරුණාද ගැන ළමයි? හරි එහෙනම් ආයෝජන සුරුකොම්පත්වල තියෙන වැදගත්කම කියන්නේ? ආයෝජන සුරුකොම්පත්වල වැදගත්කම කියන්නේ? ඇහෙන්නේ ලාභ ලබන්න පුළුවන්. අනිත් පැත්තෙන් ශනිකව මුදල් බවට පරිවර්තනය වෙලා වාණිජ බැංකුව ආරක්ෂා කරගන්න. දැන් අපි ඇඟෙත් තියෙන උපතාවම දැන් ලේ කියන්නේ ලේ වලට පුළුවන් මොනවා කරන්න විතරද? ඒ කියන්නේ අපිට අපේ පෝෂක පදාර්ථ තැනින් තැනට ගෙනියන එක විතරයිනේ. දැන් අපේ ශරීරේ තියෙනවා ළමයි තව මට මතක නෑ මොනවද කියලා තෙල් හරි මොනවා හරි මේදේ හරි මොනවා හරි වෙන්නේ නැති ඔය තැම්පත් වෙලා තියෙනවා. දැන් ඔය අපේ බඩේම ඇවිල්ලා තියෙන්නේ. දැන් ඒවා ඉන්නවා අපිව ආරක්ෂා කරන්න ඉන්නේ. ලේ නැති වෙච්ච ගමන් පණ නැති වෙච්ච ගමන් අරවා ලේ බවටපත් වෙනවද මන් දන්නේ මං වෙලා අපිව ආරක්ෂා කරගන්න. නැද්ද එහෙම? දහණය වෙලා නේ? ඒව දහණය වෙලා අපිට ඇඟට ශක්තිය දෙනවා. ආහාරනේ ආහාර.
අන්න ඒ වගේ තමයි. ලියන්න. රුලක් අරින්න ඉඩ තියෙනවා. රුලක් අරින්න බය නැතුව රුලක් කැරලා ලියන්න. වාණිජ බැංකුවක වත්කම් ව්‍යුහයේ දෙවනුවට දැකගත හැක්කේ. වාණිජ බැංකුවක වත්කම් ව්‍යුහයේ දෙවනුවට දැකගත හැක්කේ. වාණිජ බැංකුවක වත්කම් ව්‍යුහයේ දෙවනුවට දැකගත හැක්කේ. ආයෝජන සුරකුම්පත්තිය. ආයෝජන සුරකුම්පත්තිය. ආයෝජන සුරකුම්පත්තිය. මේවා චුට්ටක් නවත්තන්න. ඉපයීම් වත්කම් වේ කිව්වොත් අවුල්ද? අවුලක් නෑනේ නේ. මේවා එක රතු පෑනේ ලියන්නේ ඉපයීම් වත්කම් වේ. කියන්නේ සල්ලි හම්බ කරන්න පුළුවන් ඒවට. මේවා ඉපයීම් වත්කම් වේ. එමෙන්ම මේවාට ඉක්මනින් ද්‍රවශීල වත්කම් බවට පරිවර්තනය වීමේ හැකියාවද පවතී. මේවාට ඉක්මනින් ද්‍රවශීල වත්කම් බවට පරිවර්තනය වීමේ හැකියාවද පවතී. දැන් අර කතාව කියවුණා නේද? යාළුවට ආදායම උපයන්න පුළුවන්, ඉක්මනින් ද්‍රවශීල වත්කම් බවට පරිවර්තනය වෙන්නත් පුළුවන්. ඔය ආයෝජන සුරකුම්පත්වල තිබ්බ ටික ආයේ කියන්නේ ඉස්සෙල්ලම තිබුණ පුතේ භාණ්ඩාගාර බිල්පත්. මම මේ වැදගත් දෙයක් කියලා දෙන්න හදන්නේ, අහක බලාගෙන ඉන්න එපා. 2 භාණ්ඩාගාර බැඳුම් කර. 3 වෙනත් රජයේ සුරකුම්පත්. ඊළඟට 4 වෙනත් ආයෝජන. මෙන්න මේ 4 තියෙනවනේ. ඔතනින් පල්ලෙහායව නෙවෙයි. ඔන්න ඔය 4 තියෙනවනේ. ලියන්න එපා. මේ 4ට කියනවා ද්විතීක සංචිත කියලා. දැන් කවුද ප්‍රාථමික සංචිත? කවුද පුතා ප්‍රාථමික සංචිත? අර මුදල් අයිතම ටික. ඒ පහ තමයි මුදල් අයිතම. ප්‍රාථමික සංචිත වලට වැඩේ කරගන්න බැරි වුණොත් ඊළඟට යන්න ඉන්න ෆෝස් එක කවුද? ඊළඟට යන්න ඉන්න සෙට් එක කවුද? මේ. ඉතල ප්‍රාථමික සංචිත ටික දාලා බලනවා වැඩේ ගේම ගහයිද කියලා. උන්ට බෑ වගේ තේරුණොත් ඊට පස්සේ යන්න ඉන්නේ මේගොල්ලෝ ටිකනේ. මේගොල්ලන්ට කියනවා ද්විතීක සංචිත. මෙතන තියෙනවා 3 වර්ගයක්. මෙතන තියෙනවා 1 2 කියන්නේ රජයේ සුරකුම්පත්. අනේ 1 2 3 කියන්නේ මොකද්ද? රජයේ සුරකුම්පත්. මෙතන ලොකු පිරිසක් ඉන්නේ කවුද? ගවර්න්මන්ට් බෝඩ් රජයේ සුරකුම්පත්. ඊළඟට මෙන්න මේ වෙනත් ආයෝජන කියන එකක් ඉන්නවා පුතේ. වාණිජ පත්‍රිකා සහ අන්තර් බැංකු ඒක්ෂණ ණය. ඒ නිසා මේ 4 ඇතුළේ ඉන්න කට්ටිය කියන්නේ රජයේ සුරකුම්පත්, වාණිජ පත්‍රිකා, අන්තර් බැංකු ඒක්ෂණ ණය. ආයි කියන්නේ මේ 4 දෙනාගේ ඇතුළේ ඉන්න කට්ටිය කියන්නේ 1 2 3ම කවුද? රජයේ සුරකුම්පත්. වෙනත් ආයෝජනස් ඉන්නවා කවුද? වාණිජ පත්‍රිකා සහ අන්තර් බැංකු ඒක්ෂණ. චුට්ටක් ඉන්න. වාණිජ පත්‍රිකා දන්නවද? මොකද වාණිජ පත්‍රිකා කියන්නේ? පෞද්ගලික ව්‍යාපාර ආයතන. භාණ්ඩාගාර බිල්පත් වගේ මහජනතාවට විකුණලා ණය ගන්න බිල්පත් විශේෂයක්. පෞද්ගලික ව්‍යාපාර Tamanට අවුරුද්දකට වඩා අඩු කාලයක් සඳහා ණය ලබා ගැනීමට අවශ්‍ය වුණොත්. වාණිජ පත්‍රිකා වගේමයි. මේ භාණ්ඩාගාර බිල්පත් වගේමයි. මහජනතාවට විකුණන ණය උපකරණයක් තමයි මොකද්ද? වාණිජ පත්‍රිකා. තේරුණේ නැද්ද? තේරුන්නේ නැහැ. අය කියන්නේ පෞද්ගලික නිෂ්පාදන ආයතන අවුරුද්දකට වඩා අඩු කාලයකට, ඒ කියන්නේ මාස 3කට හරි මාස 6කට හරි අවුරුද්දකට හරි ණය ගන්න ඕනේ වුණොත් මහජනතාවට විකුණන ණය උපකරණයක් තමයි මොකද්ද? වාණිජ පත්‍රිකා. එහෙනම් භාණ්ඩාගාර බිල්පත්වලයි වාණිජ පත්‍රිකා අතරයි තියෙන වෙනස කියන්නේ භාණ්ඩාගාර බිල්පතුයි වාණිජ පත්‍රිකයි දෙක සමානයි. වෙනස තමයි භාණ්ඩාගාර බිල්පත් විකුණන්නේ රජයට ණය ගන්න, වාණිජ පත්‍රිකා විකුණන්නේ පෞද්ගලික අංශයට ණය ගන්න. එච්චරයි වෙනස. තේරුණාද මම මේ කියන එක?
ආයි කියන පුතා වාණිජ්‍ය පත්‍රිකා කියන්නේ මොකද්ද? පෞද්ගලික අංශයට කෙටි කාලීන ණය ලබා ගන්න තියෙන උපකරණයක්. අන්තර්බැංකු ඒක්ෂණ ණය කියන්නේ මොකද? ඒක දන්නවා. එක වාණිජ්‍ය බැංකුවකට සල්ලි හදිස්සියක් වුණොත් තව වාණිජ්‍ය බැංකුවකින් එක දවසකට ගන්න ණයක්. කියන්නේ මොකද්ද? යම් වාණිජ්‍ය බැංකුවකට සල්ලි හදිස්සියක් ආවොත් තව වාණිජ්‍ය බැංකුවකින් එක දවසකට ගන්න ණයකට කියනවා මොන ණයක්ද? අන්තර්බැංකු ඒක්ෂණ. මෙහෙම දීලා තියෙන ණය තියෙනෝනේ දැන් තමන්ගේ යාළු බැංකුවකට බැංකු යාළුවෙකුට සල්ලි නැති වෙලා දුන්නු ණය. ඒවට කියන්නේ මොන ණය කියලා පුතේ? අන්තර්බැංකු ඒක්ෂණ. ගත්තේ ඒවා වගකීමන්නේ. දුන්නු ඒවනේ වත්කම් වෙන්නේ. මේ කතා කරන්නේ වගකීම් ගැනද වත්කම් ගැනද? වත්කම් ගැනනේ. එහෙනම් මේ කතා කරන්නේ ගත්ත ණය ගැන නෙවෙයි දුන්නු ණය. හරි එහෙනම් මෙතන තියෙන වර්ග ටික කියන්නේ සෝරි මේක අස්සේ තියෙන එක හොඳේ. හරි මේකෙන් තුන තියෙන වත්කම් තුන කියන්නේ රජයේ සුරකුම්පත් තියෙනවා 1 2 3යි තුනම රජයේ සුරකුම්පත්. වෙනත් ආයෝජනවල තියෙනවා වාණිජ්‍ය පත්‍රිකා සහ අන්තර්බැංකු ඒක්ෂණ ණය. එතකොට මේ ඔක්කොලම ටිකට කියනවා මොන සංචිතද? ද්විතීයික සංචිත. ඇයි ද්විතීයික සංචිත කියන්නේ? ප්‍රාථමික සංචිත වලට ගේම ගහන්න බැරි වුණොත් තමයි ද්විතීයික සංචිත යන්නේ. අර ඊශ්‍රායල් වල වෙනම ඉන්නවා ෆුල් ටයිම් සෝල්ජර්ස් ලහමුදාව ඉන්නවා. උන්ට ගේම ගහන්න බැරි වුණොත් තමයි අර වෙන වැඩක් කර කර ඉන්නේ උන් ටික තුවක්කු අරගෙන බහින්නේ. තේරුණානේ? ඒතර ඒගොල්ලෝ ද්විතීයික සෙකන්ඩරි ෆෝස් එක. දෙවනි බලකාය තමයි ඒගොල්ලෝ. තේරුණානේ? ආන් එහෙම තමයි. හරි අපි ලියමු. මේකට රුලක් අරින්න ඉඩ ඇති. බණිතු රුල අරින්න. ආයෝජන සුරකුම්පත් වල ඇති. ආයෝජන සුරකුම්පත් වල ඇති. ආයෝජන සුරකුම්පත් වල ඇති. මෙන්න මේ ටික රතු පෑනෙන් ලියන්න. රජයේ සුරකුම්පත්. රජයේ සුරකුම්පත්. රජයේ සුරකුම්පත්. කමා. රජයේ සුරකුම්පත් කමා තමනද මං කිව්වේ? තුන වාණිජ්‍ය පත්‍රිකා. කමා තව අන්තර්බැංකු ඒක්ෂණ ණය. සාමාන්‍ය පෑණි. යනාදිය. යනාදිය. ආයරතු පෑණි. ද්විතීයික සංචිත ලෙසද ක්‍රියා කරයි. 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 හරි. රුලක් කරේ. දැන් වාණිජ්‍ය බැංකුවක වත්කම් ව්‍යුහයේ ඉතුරු වෙලා තියෙන තව වත්කම් දෙකයි. මොකද්ද ඉතුරු වෙලා තියෙන වත්කම් දෙක? ණය සහ අත්තිකාරම් සහ ස්ථාවර සහ නිකුත් වත්කම්. පුතා මේ වත්කම් දෙකම මොන වත්කම්ද? දරුවෝ ටික පිටිපස්සේ කියන්න මේ වත්කම් දෙකම මොන වත්කම්ද? ඇහෙන්නේ අද්‍රවශීල වත්කම්. මේවට පුළුවන් වාණිජ්‍ය බැංකුවට මොනවා උපයලා දෙන්නද? ලාභ උපයලා දෙන්න. තේරුණානේ? හැබැයි ඒක ඔක්මන්ට මුදල් බවට පරිවර්තනය කරගන්න නම් බෑ. තේරුණානේ? බෑ. ලියමු පුතේ අපි. වාණිජ්‍ය බැංකුවේ වැරදි මේ වාණිජ්‍ය බැංකුවක වත්කම් ව්‍යුහයේ අවසාන වශයෙන් ඇත්තේ වාණිජ්‍ය බැංකුවක වත්කම් ව්‍යුහයේ අවසාන වශයෙන් ඇත්තේ ණය සහ අත්තිකාරම් සහ වැරදි මේ එහෙම ලියුවොත් කැතයි. ණය කමා අත්තිකාරම් සහ ස්ථාවර වත්කම්ය. ස්ථාවර වත්කම්ය. ඒ වචන ගලපන්නේ අර කියවන්න පුළුවන් වෙන විදියට හොඳයි. නැත්නම් ස්ථාවර හා නිකුත් වත්කම් කියලා තියෙන්නේ. එහෙම ලිව්වොත් කැතයි. ණය අත්තිකාරම් සහ ස්ථාවර වත්කම්ය.
මේවා ද්‍රවශීලතාවය අතින් ඉතා මොන මට්ටමකද? ඉහළ පහළ මට්ටමක පවතින අතර රතු පෑනෙන් මොන ශක්තිය අතින් ඉතා ඉහළ මට්ටමක පවතී? ඉපීමේ ශක්තිය අතින් ඒක රතු පෑන යන ඉපීමේ ශක්තිය අතින් ඉතා ඉහළ මට්ටමක පවතී. ඉපීමේ ශක්තිය අතින් ඉතා ඉහළ මට්ටමක පවතී. ඉපීමේ ශක්තිය අතින් ඉතා ඉහළ මට්ටමක පවතී. හරි. ඔයා දැන් ඉගෙන ගත්තා වත්කම් ව්‍යුහය ඉගෙන ගත්තා නම් ඔයාට මෙන්න මේ ටික කියන්න පුළුවන්කම තියෙනවා. 1. වාණිජ බැංකුවක වත්කම් ව්‍යුහයේ ප්‍රධාන කොටස් ඔක වහන්නකෝ. ටියුට් එක වහන්නකෝ. වාලගෙන වාණිජ බැංකුවක වත්කම් ව්‍යුහයේ ප්‍රධාන කොටස් 4යි. 1. මුදල් අයිතම හෙවත් ප්‍රාථමික සංචිත. 2. ආයෝජන සුරුකොම්පත්. 3. ණය සාත්‍තිකරම. 4. ස්ථාවර සානගත වත්කම්. පිළිවෙලට කියන්නේ මුදල් අයිතම 5යි. අතැති මුදල්, මහ බැංකුවෙන් අය විදු මුදල්, එකතු වෙමින් පවත්නා මුදල් ශේෂ වැරදි. අතැති මුදල්, මහ බැංකුවෙන් අය විදු මුදල්, දේශීය බැංකු වලින් අය විදු මුදල්, එකතු වෙමින් පවත්නා මුදල් ශේෂ, අතැති සහ විදේශ බැංකු වලින් අය විදු මුදල්. විදේශ මුදල්. foreign currency. තේරුණානේ විදේශ මුදල්. 2. ආයෝජන සුරුකොම්පත් 4යි. ඒ 4 කියන්නේ භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බෙදුම් කර, වෙනත් රජයේ සුරුකොම්පත්, වෙනත් ආයෝජන. අනිත් ටික වැඩක් නැහැ. හරි. ඊට පස්සේ ණය සාත්‍තිකාරම් 2යි, ණය අත්තිකාරම්. ඊට පස්සේ ස්ථාවර සහ අනිකුත් වත්. ඔය වත්කම් ව්‍යුහයේ උඩට එන්න මොකක් වැඩි? හැබැයි ලාභී පීමේ හැකියාව යටට යන්න මොකක් වැඩි? ලාභී පීමේ හැකියාව වැඩි, ද්‍රවශීලතාවය අඩුයි. වාණිජ බැංකුවක ඉහළින්ම තියෙන්නේ ප්‍රාථමික සංචිත හේවත් මුදල් අයිතම. එයාලා ගාඩ් කරගෙන ඉන්නේ මොකටද? උන් ටික තියාගෙන ඉන්නේ මොකටද? වාණිජ බැංකුවක සල්ලි එළියට යනකොට වාණිජ බැංකුව රැක ගන්න. බිඳ වැටෙන්නේ නැතුව රැක ගන්න. තේරුණානේ? හරි. ඊට පස්සේ දෙවණියට ඉන්නවා ආයෝජන සුරුකොම්පත්. ඒගොල්ලෝ ඩුවල් පර්පස්. ඒගොල්ලෝ වැඩ දෙකකට තියාගෙන ඉන්නේ මොකද්ද? ආදායම් උපයන්නත් පුළුවන්. හදිසියක් වුණොත් ඉක්මනට ද්‍රවශීල වත්කම් බවට පත් වෙන්නත් පුළුවන්. එතන ඉන්න 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනා කෙලින්ම කටයුතු කරන්නේ ද්විතීයික සංචිත විදියට. කවුද? රජයේ සුරුකොම්පත්, වාණිජ පත්‍රිකා, අන්තර් බැංකු ඒක්ෂණ ණය. එදිරින් පහළ ඉන්න සෙට් එකට තියෙන මේන්ම කාර්යභාරය තමයි මොකක් උපයන එකද? ලාභ උපයන එක. යාලා මුදල් බවට පරිවර්තනය කරගන්න අමාරුයි. තේරුණානේ? හරි. ඔය විදියට මතක තියාගන්න. දැන් අපි යන් ඊළඟ වැඩේට වාණිජ බැංකුවක වගකීම් ටිකට වගකීම් ටික. වාණිජ බැංකුවක වගකීම්. දැන් accounting කරන ළමයි පැහැදිලි කරලා දෙන වගකීම් සහ වත්කම් අතර තියෙන්නේ මොනවාද වෙනස? වගකීමක් සහ වත්කමක් අතර තියෙන වෙනස මොකද්ද? වගකීම් වෙනත් පාර්ශ්ව වලට ගෙවීමට බැඳී ඉන්නවනේ. වත්කම් තමන්ට ප්‍රතිලාභ ගෙනල්ලා දෙනවනේ. තමන්ට ප්‍රතිලාභ ගෙනල්ලා. ඉගෙන ගත්තොත් ඒක මොකද්ද? වත්කමක්. මොකක් නිසාද ඉගෙන ගන්න එක වත්කමක් වෙන්නේ? අනාගත ප්‍රතිලාභ ගෙනල්ලා. කෙල්ලෙක් යාළු කරගත්තොත් වගකීමක්. බර්ත්ඩේ එකට දෙන්න ඕනි, එක්කන් යන්න ඕනි, කන්න දෙන්න ඕනි, ෆෝන් එකට කාඩ් දාලා ඒක වගකීමක් නේ. මේ දැන් අපි කතා කරපු දේවල් වාණිජ බැංකුවක මොනවාද? මේවා වත්කම්. ඇයි මේවට වාණිජ බැංකුවක වත්කම් කියන්නේ? ඇයි ගෑනු ළමයි මේවා වත්කම් කියන්නේ? ඇහෙන්නේ නැහැ. මේවා වාණිජ බැංකුව වලට ප්‍රතිලාභ ගෙනල්ලා දෙනවා. උඩ සෙට් එක ගෙනල්ලා දෙන ප්‍රතිලාභය මොකද්ද? වාණිජ බැංකුව ආරක්ෂා කරනවා. දෙවනි සෙට් එක ගෙනල්ලා දෙන ප්‍රතිලාභය මොකද්ද?
වාණිජ බැංකුව ආරක්ෂා කරන ගමන් සල්ලිත් හම්බ කරලා දෙනවා. යට සෙට් එක වාණිජ බැංකුව වලට ආදායම් උත්පාදනය කරලා දෙනවා. ඒ නිසා මේ ටික වාණිජ බැංකුව වල මොනවාද? වත්කම්. හැබැයි වාණිජ බැංකුවකට වත්කම් තියනවා වගේම වාණිජ බැංකුව බාහිර පාර්ශවයට ගෙවන්න බැඳී තියෙන දේවල් තියෙනවා. මොනවාද පුතා වාණිජ බැංකුවක් බාහිර පාර්ශවයන්ට ගෙවන්න බැඳී තියෙන දේ? ඒවත් අනුපිළිවෙලට පෙළගස්සලා තියෙනවා හදිස්සි මේවා ඉඳලා හදිස්සි නැති එක. ඒ කියන්නේ ඉක්මනින් ගෙවන්න ඕනි දේවල් සහ ටිකක් ඒ කියන්නේ වැඩිපුරම වගකීම වැඩිම එකේ ඉඳලා අඩුම එක දක්වා පෙළගස්සලා තියෙනවා. මට කියන වාණිජ බැංකුවක් ඉමීඩියට්ලි හදිස්සියටම ඉල්ලුවොත් ගෙවන්න ඕනි කරන දේ මොකක්ද? වාණිජ බැංකුවකින් ඉල්ලගෙන ආවොත් හදිස්සියටම ඉක්මනටම ගෙවන්න ඕනි කරන වගකීම මොකක්ද? මොන තැම්පතු වලිනුත් මොන තැම්පතුද පුළුවන් නම් කියන්න. ඉතුරුම් තැම්පතු නෙවෙයි. ඉතුරුම් තැම්පතුවක් පුතා දවස් 3කට ලේට් කරන්න අයිතිය තියෙනවා බැංකුවකට. කරන්නේ නැහැ සාමාන්‍ය. දැන් උදාහරණයක් විදිහට මගේ අර කලින් කාර් එක විකුණලා ඒකේ තිබ්බ සල්ලි ටික මම බැංකුවකට දාලා එක්තරා බැංකුවකට ඊට පස්සේ මම ආයේ කොළඹ ඉටි ටික මම ඔය යාළුවොත් එක්ක ගිහිල්ලා වාහනයක් බලලා පස්සේ වාහනේ ගන්න ඕනි වෙලා අර පරණ කාර් එකේ සල්ලි ටික අරගන්න බැංකුවකට ගියහම ඒ බැංකුවෙන් කිව්වා කලින් දැනුම් දීලා ඉන්න එපා. එහෙම සල්ලි දෙන්න අපේ ගාව නැහැ කියලා. ඒතොර එහෙම කියන්න පුළුවන් බැංකුවට. හරිද? ඒතොර ඒක නිසා ඉතුරුම් තැන්පතු කලින් දැනුවත් කරලා ආවේ නැත්තම් ගන්න බෑ කියලා කියන්න පුළුවන්. හැබැයි එහෙම කියන්න බැරි එක තැන්පතු වර්ගයක් තියෙනවා. පුළුවන් නම් කියන්නේ තැන්පතු වර්ගය මොකක්ද? ජංගම ගිණුම් වල තැන්පත් කරන ඒවා. ඒවට කියන්නේ ඉල්ලුම් තැන්පතු. ඉල්ලුම් තැන්පතු නැහැ කියන්න බෑ. ඇයි ඒ? බැංකු ඉල්ලුම් තැන්පතු වලට පොලියක් ගෙවන්නේ ඉතුරුම් තැන්පතු වලට මොකක් ගෙවනවද? පොලියක් ගෙවනවා. එතකොට මට අද දෙන්න බෑ මට දවස් 3ක් දෙන්න මම දෙන්නම් මම ඔයාලට පොලිය ගෙවන්න ඕනේ කියලා කියන්න පුළුවන්. හැබැයි ඉල්ලුම් තැන්පතු වලට එහෙම කියන්න බෑ. ඉල්ලුම් තැන්පතු ඉල්ලුවාම ආපසු ගෙවීමට බැඳී තියෙනවා. සවාණිජ බැංකුවක තියෙන උඩම වගකීම මොනවාද? ඉල්ලුම් තැන්පතු. ලියන්න පුතේ පළවෙනි වගකීම. වාණිජ බැංකුවක පළවෙනිම වගකීම ඉල්ලුම් තැන්පතු. ඉල්ලුම් තැන්පතු. ඉල්ලුම් තැන්පතු. ඊළඟට මොන තැන්පතුද? ඊළඟට මොන තැන්පතුද? අනිත් තැන්පතු දෙකම. මොන තැන්පතු අනිත් වර්ග දෙක? දැන් මේ කතා කරන්නේ මොනවා ගැනද කියන ළමයි සමහර ළමයි එහෙම දන්නේ නැහැ. මේ කතා කරන්නේ වගකීම් ගැන. වාණිජ බැංකුවක මොනවා ගැනද? මොනවාද වාණිජ බැංකුවක වගකීම් කියන්නේ? වාණිජ බැංකුව බාහිර පාර්ශවයන්ට ගෙවන්න බැඳී තියෙන දේවල් නේ. දැන් මගේ වගකීමක් තමයි ඔයගොල්ලන්ට මොකක්ද දෙන්නද? ප්‍රතිඵලයක් දෙන එක. මගේ වගකීමක් තමයි ඔයගොල්ලන්ගේ සිලබස් එක ඉවර කරන එක. ඒ මම ඔයගොල්ලන්ට බැඳී තියෙන දේවල්. මගේ වත්කම තමයි ඔයගොල්ලෝ මට ගෙවන සල්ලි ටික. තේරෙනවනේ? වගකීම් කියන්නේ අපි ඔයාලට බාහිර පාර්ශවයට දෙන්න බැඳී තියෙන දේවල් ටික. වාණිජ බැංකුවක් පළවෙනි එක මොන තැන්පතු දෙන්න ඕනේද? ඉල්ලුවාම ඉල්ලුම් තැන්පතු. දෙවෙනියට දෙන්න ඕනේ මොන තැන්පතුද? මිනිස්සු ඉල්ලගෙන එනකොට දෙන්න ඕනි දේවල් කියන්නේ. ඉතුරුම් සහකාලීන තැන්පතු. ඉතුරුම් සහකාලීන තැන්පතු. ඉතුරුම් සහකාලීන තැන්පතු. තව වාණිජ බැංකුවක් පිටතට ගෙවන්න ඕනි කරන දේවල් මොනවාද? හිතලා කියන්න. වාණිජ බැංකුවක් වෙන ගෙවන්න ඕනි කරන දේවල්. වාණිජ බැංකුත් වෙන තැන් වලින් ණය ගන්නවා පුතේ. ගන්නවද නැද්ද? වාණිජ බැංකුව ණය ගන්නවද නැද්ද? ණයක් ගත්තොත් ඒ වාණිජ බැංකුව ගෙවන්න ඕන නේද? බැංකු ණය ගන්නවද? බැංකු කරන්නේ ණය දෙන එකනේ. පිටිපස්සේ පිරිවිලමයි බැංකු ණය ගන්නවද? බැංකු කරන්නේ ණය දෙන එකනේ. බැංකු ණය ගන්නවා. කාගෙන්ද ගන්නෙ? මහ බැංකුවෙන් ගන්නවා. වෙනත් බැංකු වලින් ගන්නවා. එතෙන්දි දේශීය බැංකු වලුත් ගන්නවා. විදේශ බැංකු වලුත් ගන්නවා. තේරුණානේ? ඒ නිසා බැංකු ණයක් ගත්තොත් ඒක මොකක් කරන්න ඕනද කියන පුතේ? ඒක වාණිජ බැංකුවක මොකද්ද? වගකීමක්. එහෙනම් ලියන්න පුතා වෙනත් ණය ගැනීම. වෙනත් ණය ගැනීම. තුන්වෙනි එක වෙනත් ණය ගැනීම. ඒ යටතේ ලියන්න පුතේ දේශීය ණය, විදේශීය ණය කියලා. අනේ එහෙම ලියන්න දාලා නැහැ මේ පාර. එහෙම ඕනේ නැහැ. මම ඒක අයින් කරා ඒක හිනා ඕනේ නැති වැඩක් හින්දා. හරිද? ණය ගැනීම. හරි නේද? ඊළඟට ඉස්සර දේශීය ණය, විදේශීය ණය කියලා මම ගිය අවුරුද්දේ නෝට් එකේ තිබ්බා මම ඒක අයින් කරා.
හරි වාණිජ බැංකුව පිටතට ගෙවන්න ඕනි කියන දේවල් තුනයි. පුතා කියන්නේ තුන ඉස්සෙල් එක ඉල්ලුම් තැන්පතු. දෙක ඉතුරුම් සහ කාලීන තැන්පතු. තුන වෙනත් නැහැ කියන. හතර මොකක් කියලාද හිතන්නේ? ව්‍යාපාරයක් ගැන හිතලා කියන්නේ ව්‍යාපාරික වගකීමක්. ව්‍යාපාරික සල්ලි දාලා ඉන්න මිනිස්සුන්ගේ සල්ලිනේ. ඒ බිස්නස් එකට සල්ලි දාපු මිනිස්සුන්ගේ සල්ලි ටික ඉල්ලුවොත් දෙන්න වෙනවද නැද්ද? අපි ඒකට කියන්නේ මොනවා කියලාද පුතා? හිමිකරුවන්ගේ ප්‍රාග්ධනය. හිමිකරුවන්ගේ ප්‍රාග්ධනය. හිමිකරුවන්ගේ ප්‍රාග්ධනය බිස්නස් එකට සල්ලි දාලා තියෙන මිනිස්සු ඒවට ගෙවන්න ඕනි ලාභාංශ ගෙවන්න ඕනි ඒක වගකීමක්. හිමිකරුවන්ගේ ප්‍රාග්ධනය. ඊළඟට සංචිත අරමුදල්. සංචිත අරමුදල්. දැන් අපේ සිග්මා ක්ලාස් එක ගත්තොත් දැන් අපි දෙන්න දාලා තියෙන සල්ලි ටික වගකීමක් නේ. ගොඩක් වෙලාවට ඒ සල්ලි අතේ තියෙනවා නම් ඒක සමහරට දෙන්න ඕනේ නේ. සංචිත අරමුදල්. ඒ කියන්නේ අපේ ඔය එක එක දේවල් වලට අපි තියෙන එක එක අරමුදල් තියෙනවනේ. තියෙනවා අපේ අරමුදල් තියෙනවා. තෑගි දෙන්න හදාගත්ත අරමුදල් අරක මේක තියෙනවා. ඒව ගොඩක් වෙලාවට සල්ලි තියාගන්නේ දැන් මගේ තියෙනවා මම ඒක දෙන්න ඕනේ ඉල්ලපු වෙලාවට මම ඒක දෙන්න ඕනේ. ඒක මගේ වත්කමක් නෙමෙයි. ඒක වගකීමක්. හරි සංචිත අරමුදල්. ඊළඟට අංක 4 නෙවෙයි 5 නෙවෙයි 6 නොබෙදූ ලාභ. දැන් සිග්මා ක්ලාස් එකේ නොබෙදූ ලාභ ගොඩක් කරා මගේ අතේ දෙන්නේ. හැබැයි ඒක ඉල්ලපු වෙලාවට දෙන්න ඕනිය. හරි සර් මේ ෆෑන් එක ගැටලා හදන්න ඕනේ කිව්වා දෙන්න ඕනේ සර්. තේරුණානේ? ක්ෂණිකව දෙන්න ඕනේ. නොබෙදූ ලාභ. හරි එහෙනම් ඔන්න වගකීම් 6 කියන්න පිළිවෙලට ලස්සනට කියන්න පුතා වගකීම් 6 එක ඉල්ලුම් තැන්පතු ඉදරුම් සහ කාලීන තැන්පතු වෙනත් ණය ගැනීම හිමිකරුවන්ගේ ප්‍රාග්ධනය සංචිත අරමුදල්. හරි අය කියන්නේ ඉල්ලුම් තැන්පතු ඉදරුම් සහ කාලීන තැන්පතු වෙනත් ණය ගැනීම හිමිකරුවන්ගේ ප්‍රාග්ධනය සංචිත අරමුදල් නොබෙදූ ලාභ. ඔය ටිකත් පිළිවෙලට ආර්ථික විද්‍යාවේ පිළිවෙලට පාඩම් කරන්න දේවල් තියෙන්නේ ඕගොල්ලන්ගේ 12 වෙනි පිටුවේ 13 වෙනි පිටුවේ තියෙන ටික විතරයි. ඕගොල්ලන්ගේ 16 වෙනි ටියුට් එකේ 12 පිටුවයි 13 පිටුවයි විතරයි. උතනින් එහා වෙන කිසිම දෙයක් පිළිවෙලට පාඩම් කරන්න දේවල් ඉක්කොන් වල නැහැ. තේරුණානේ? ඔය ටික පිළිවෙලට පාඩම් කරන්න ඕනේ. අවුලක් නැහැ නේද පුතේ? දැන් වෙලා හරි අහගන්න මේ මොකද්ද 26 ළමයින්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඉකෝන් සම්බන්ධයෙන්. ඒක 26 නේ 25 34 හැම අවුරුද්දකම තිබ්බා. මොකක්ද තියෙන ප්‍රශ්නේ? ඔයගොල්ලෝ වැඩිපුර කතා වෙන ප්‍රශ්නේ ඉකෝන් සම්බන්ධයෙන් මොකද්ද? ලකුණු අඩුයි. හරි ඉකෝන් වල ලකුණු අඩුයි. අනිත් සබ්ජෙක්ට්ස් දෙකට වඩා ඉකෝන් වල ලකුණු අඩුයි. මම කියන්නේ අර වාට මතකද අර එක රජ කෙනෙක් තමන්ගේ පුතාට කියනවා මොකද්ද? පුත දීගායු දුර බලන්න ළඟ නොබලන්න. ඔබට වැදගත් වෙන්නේ අවසාන රිසල්ට් එකද ක්ලාස් එකේ රිසල්ට් එකද? ක්ලාස් එකේ රිසල්ට් එක. ක්ලාස් එකේ රිසල්ට් එක නම් දෙන්නම් එක්තරම්. තෑගිත් දෙන්න. පන්තියට පේපර් එක ලේසි කරන එකනේ තියෙන්නේ. නේ? පේපර් එක ලේසි කරන එක විතරයි නේ. පේපර් එක ලේසි කරා ඔන්නේ ඉතින් හැමෝටම මොනවද තියෙනවද 80 90 100 තියෙනවා. හරි ඔප්ෂන් දෙකෙන් කැමතියක් කියන්න. හෙට ඉඳලා පේපර් ලේසි කරලා ක්ලාස් එකේ පේපර් දෙන්නම් විභාග රිසල්ට් එක ගැන මට රෙකමන්ඩ් කරන්න බෑ. ඔය දෙකෙන් එකක් කියන්න. මොකක්ද ඕනේ? පන්තියේ රිසල්ට් ඕනේ අවසාන ප්‍රතිඵලය ඕනේ. මොකද්ද? අන්තිම රිසල්ට් එක. අන්න අර වගේ අන්තිම රිසල්ට් ටික හදලා දෙන්නම්. පන්තියේ ලබ්බක් ගැන කියවන්න එපා. පන්තියේ කොහොමත් ලකුණු 60ට වඩා ගන්න බෑ. මම ඔයගොල්ලෝ A level එකට හැදුවේ නැත්තම් ඔය වෙන සබ්ජෙක්ට්ස් එක කම්පෙයාර් කරන්න එපා. මගේ ස්ට්‍රැටජි එක වෙනස්. හරි? ඔයාට මගේ පේපර් අමාරුයි. ඒක ඕන එකකින් අහන්න 2026 නෙමෙයි. දැන් ඔක තැන් වල මුළු වල කතා කරන නිසා මම මේ කෙලින් කියන්නේ. මගෙන් ඇවිල්ලා අහුවට කමන්නේ සර් ලකුණු අඩුයි මම මොකද කරන්න කියලා. ඒක මම ඒකට මොකක් කර ඔප්ෂන් එකක් කියන්නම්. හැබැයි තැන් වල මුළු වල කතා කරන්න ඕනේ නැහැ ඉකෝන් වල ලකුණු අඩුයි කියලා ඉකෝන් වල ලකුණු අඩුයි කියලා මම දන්නවා. හරිද? ඒක මේ ඔයා තැන් වල කියලා කියවන්න ඕන දෙයක් නෙමෙයි. ඒ තමයි මගේ හැටි.
ඔයාට මට වඩා වැඩිපුර ලකුණු ගන්න ඕනි නම් වෙන පන්ති වලට යන්න. ඒවයි සර්ලා ඕගොල්ලන්ට මොන්ටිසෝරි පේපර් හදලා දීලා ඒ මොන්ටිසෝරි පේපර් ලියවලා ඔයා නිකන් බලන්න මෙන්න මේක. මගේ ක්ලාස් එකේ පල්ලෙහාට ක්ලාස් එකේ නෙමෙයි මගේ Facebook එකේ පල්ලෙහාට ගිහිල්ලා බලන්න. ඒවයි සමහර ළමයින්ට තෑගි දුන්නු ෆොටෝස් තියෙනවා. ඒ තෑගි දුන්නු කට්ටිය බහුතරයක් එහෙමම කැම්පස් ගිහිල්ලා ඉන්න ෆොටෝ ලිස්ට් එකෙත් ඉන්නවා. ඔයාලා බලන්න වෙන සර්ලගේ එක ඉකෝන් හරි එහෙම ගිහලා ඒ ෆොටෝ ගත්ත ළමයිගේ ෆොටෝස් තාල් තියෙනවා. හැබැයි ඒ සර්ගේ කැම්පස් ගියපු ලිස්ට් එකේ සමහරට ඒවා නේ. වෙන ආර්ථික විද්‍යාව කරන සර්ලා දැකලා තියෙනවා පදක්කම් දෙනවා, තෑගි දෙනවා, එහෙම ටෙඩි බියර්ස්ලා දෙනවනේ. Facebook එකේ දානවනේ, ස්ටේටස් දානවනේ. බලන්න ඒ සර් ගාව ෆයිල් උත් ගහලා නෑනේ. මෙලිවිඩි කාගෙද කියන්නකෝ ආර්ථික විද්‍යාව රිසල්ට් එකක් තියෙන ෆයිල් එකක් ගාව එකක් ඉන්නේ. හෑන්ඩ් බිල් එකක් ගාව එකක් ඉන්නේ. නේ? මලගේ පරාණකාරය වගේ කොහෙවත් නැති ඒවා ටිකක් අපිවත් දන්නේ නැති මුණත් තව ටිකක් දාලා දෙනව වෙරින්න. ප්‍රතිපල ලේඛනයක් අහලා තියෙනවා. ඒ නිසා මේ ඉකෝන් වල රිසර්ච් මෙමරිස් මොකද්ද ඉකෝන් වල ක්ලාස් එකේ ලකුණු අඩුයි කියලා මම දන්නවා. මම මේක දන්නේ නැතුව නෙමෙයි. හරිද? ආගෙනින් ඕකත් අඩු වෙනවා. හරි? ඉතින් ඔයගොල්ලන්ට හිතා ගන්න බැරිද? දැන් මට මේ පෙන්නන් තියෙන ආසන්න උදාහරණ පෙන්න බැරිද? මම හැමදාම කියන්නේ මේක කලින් මේ වගේ එක්සැම්පල් ඕන තරම් තිබ්බා. ඔයාලට තියෙන හොඳම උදාහරණ තමයි මගේ පරණ ළමයින්ගෙන් අහන 2019, 2020, 2021, 2022 බල මේ වගේ ළමයෙක් හම්බෙලා නිකන් අහපල්ලකෝ. සමන් සර්ගේ ක්ලාස් එකේ පේපර් වල ඔයාට අක්කේ ලකුණු තිබ්බද? ඔයාට අයියේ ලකුණු තිබ්බද? උන් ඉතින් පොර වෙන්න කියයි සමහර කැම්පස් ගියප එකකින් අහන්න හොඳේ. නැත්නම් ගම්වල ඉන්නේ උන් කියයි මේමයි මට තිබ්බා නංගි මම හොඳට වැඩ කරා එමය කියලා වෙලා. පොර වෙන්න. නැත්නම් පොදුවේ අහන්නකෝ සමන් සර්ගේ පේපර් ලේසිද කියලා. මගේ පේපර් ලේසි කියලා කියන එකෙක් ඉන්නවනම් ඉතින් ඕක පුදුමයි. මගේ පේපර් ලේසි නෑ. මම එහෙම ලේසි පේපර් දෙන්නේ නෑ. මගේ පේපර් අමාරුයි. ඇයි මං එහෙම අමාරු පේපර් දීලා ලබන එහෙම කුරිරු සතුට මොකද්ද? ළමයින්ට අමාරු පේපර් දීලා මම ලබන කුරිරු සතුට මොකද්ද? තෑගි දෙන්න ඕනේ නැහැ. හරි බොහොම හොඳයි. නිවැරදි. තව තමයි මේ ලංකාවේ මොන ආර්ථික විද්‍යාව ගුරුවරයා මොන ප්‍රොෆෙසර් මොන ජාතිය පේපරයක් හැදුවත් පේපරේ ලියලා එළියට එනකොට මගේ උන් කියන්නේ පේපරේ ලේසි. හරි? ඒක තමයි ඒක. ඒ කියන්නේ ඒ ගානට පේපරේ හදනවා. ඒක නිසා ඔයාගේ ලකුණු ගැන ඔයාව බය වෙන්න එපා. ඔයා ලකුණු මම ඒකට කියන්නේ ලකුණු ගැන හිතන්නම එපා. දැන් එතකොට මේකෙදි අහන්න මේ ලකුණු ගැන හිතන්නම එපා ගුවන් පස්සේ පාර්ශව දෙකක් ඉන්නවා. සමහර වෙන ජීවිතේට වැඩක් කරපු නැති පාඩම් කරපු නැති ලකුණු 10ට වඩා අඩුවෙන් ගත්තේ උනුත් හිතනවා ලකුණු වැඩන්නේ අපිට. උන්ට එන්නේ නැහැ හොඳේ. උන්ට එන්නේ මං කියන්නේ වැඩ කරන පාඩම් කරන ළමයිට කොච්චර පාඩම් කරත් සර් ලකුණු නැහැ කියන එක බය වෙන්න එපා. ආවොන්දර පාඩම් කරගෙන යන්න. සර් කොච්චර පාඩම් කරත් ලකුණු නැහැ කියන කට්ටියට ලකුණු නැති වුණාට කමන්නේ. සාමාන්‍යයෙන් ලකුණු 60 ඇවරේජ් තියාගත්තොත් 40 60 කියන්නේ ඒ තියෙනවා පුතේ. 40 නෙවෙයි ඊට වඩා දැන් මොකුත් ඕනේ අර සාතිකය ඇතිනේ. දිස්ත්‍රික්කේ කීවෙනියද 14 වෙනියා. පේපරේට ලකුණු 15යි. ඉතින් උඹලා හිතන්නේ ඊට වඩා වැඩිපුර ලකුණු ගත්තේ උන් පේපරේ ඉන්නේ නැති කියලා. නෑ ඉතින් දිස්ත්‍රික්කේ 14 වෙනියා. පේපරේට ලකුණු 15යි නං. ඉතින් ඒක තමයි ක්වොලිටි ඒක තමයි ස්ටෑන්ඩඩ් එක. ඒ නිසා අන්තිමව තවඩ කියන්නම් ඔයා තැන් වල කියවන්න ඕනේ ඒක ඔන්න ලකුණු අඩුයි කියලා මම දන්නවා. හරිද? ඔයාලා ඒක අවුල්ම නම් ඔයා වෙන පන්තියකට යන්න. ඔයාලා ඒක ඔන්න ලකුණු අඩුයි නම් ඔයාලට తాවකාලිකව ලකුණු වැඩි කර ගැනීම සඳහා ඔයාලට අවශ්‍ය නම් වෙන පන්තියකට යන්න. මම ටාගට් කරන්නේ පුතා එදිනෙදා පේපර් එක නෙමෙයි. මම ටාගට් කරන්නේ අවසාන රිසල්ට් එක. මම ඒ වෙනුවෙන් තමයි ඕගොල්ලන්ගේ සම්පූර්ණ ස්ට්‍රැටජි එක හදලා තියෙන්නේ. එදා පේපරේට ඕගොල්ලන්ට පේමේ දීලා අරගෙන හොරතල් කරලා ඊට පස්සේ ආතල් එකක් දීලා ටෙඩි බේක් දීලා ගෙදර යවලා ඊට පස්සේ විභාගේ ෆේල් කරගෙන ගෙදරට වෙලා මුණත් ආඩෝ කජුලෙල්ල වගේ කරගෙන ඉන්න. එහෙම ඕනේ නැහැ. මුලදී ලකුණු අඩු කරගමු අපි. කමන්නේ. පස්සේ අපි සතුරු වෙන රිසල්ට් එකක් දාමු. අමාරු ප්‍රශ්න වලට උත්තර ලියලා බලමු. මම දන්නවා මගේ ක්ලාස් වල ඉන්නේ උන් පේපර් සෙට් එක අමාරුයි ලකුණු අඩුයි කියලා යනවා. ඒක මේ අවුරුද්දක විතර නෙවෙයි හැම අවුරුද්දකම වෙච්ච දෙයක්. හරි
ඒ ගියපියොන් ඊට පස්සේ අපිට මූ පාරදීම හම්බුනාට පස්සේ ඉතින් අනේ සර් බලන්නකෝ සර්ව දාලා ගියානේ මම වෙන පන්තියකට අපිට තියෙන S එකක් නේ කියලා කියනවා. ඉතින් ඒක කමන්නේ. හරි. රිසර්ච් කියන සමහරලාට දොන් ගිය අවුරුදු ළමයෙක් හිටියා මගේ ක්ලාස් එක අතරමඟදී නතර කරලා ඔන්ලයින් එකකට ගියා. උදේසක රිසර්ච් කියන්න ආවා. accounting වල රිසර්ච් වලට මගේ ඉතින් B එකක් හරි එහෙම තිබ්බා. මං නිකන් ඇවිල්ලි වෙලා මේ කොහොමද රිසර්ච් කියලා. අනේ සර් අවසන් දවස් ටික එන්න බැරුණානේ. අර කැම එකේ බයික. සමඩ ඒ දෙකයි B එකක් තියෙනවා කියලා. කොහමද ඊට පස්සේ රිසර්ච් ලියන කොලේ දැන් ලියලා තියෙනවා. ඒ දෙකයි B එකක්. ඉකෝන් එක ලියලා නැහැ. account එක ලියලා තියෙනවා. කොයි එකටත් නිකන් ගහලා බැලුවා බලන්න ඇත්තද. රිසල්ට් එක A එකයි C එකයි S එකයි. මට කිව්වේ ඒ දෙකයි B එකක්. හරි? පාඩේ එහෙම කියන්න වෙනවා. ඒ හින්දා මම රිසල්ට් එක හදනවා පුතා අවසාන රිසල්ට් එක. ඒක හින්දා මේ ඔය ක්ලාස් එකේ ලකුණු අඩු එක ඔයා නිකන් ප්‍රශ්නයක් කරගන්න බෑ. ඔයා වැඩ කරනවා. ඔයා වැඩ කරන ළමයෙක් නම් ලකුණු අඩු වීම normal. මෙන්න මේක ලියලා තියාගන්න. ඔයා ක්ලාස් එකේ හොඳට වැඩ කරනවා නම් පාඩම් කරනවා නම් ඔයාගේ ලකුණු අඩුයි කියන එක හරි ඒක normal. ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඔයා වැඩ කරන්නේ නැත්නම් උන්ගේ කොහොමත් ලකුණු අඩුයිනේ. වැඩ කරන්නේ නැත්නම් ලකුණු අඩුයිනේ. උන් කොහොමත් ලකුණු අඩුයි. වැඩ කරන්නේ නැති උන් කොහොමත් ලකුණු අඩුයි. ඒක ඇවිල්ලා serious problem එකක්. ඒක ප්‍රශ්නයක්. ඔයා බලන්න ওই දෙකෙන් ඔයා කොතනද ඉන්නේ කියලා. හරි? ඔය වැඩ කරනවා නම් ලකුණු අඩුයි නම් ඒක normal. ඔය වැඩ කරන්නේ නැත්නම් ඒත් ලකුණු අඩුයි නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. හරි? ඔය වැඩ කරන්නේ නැතුව ලකුණු අඩු වෙලා තැන් වල ගිහිල්ලා කියවන්න එපා. ඒ ඔබ කොහොමද කොහේ ගියත් ඔච්චර තමයි. හැබැයි ඉතින් වලට පේපරේ ලේසි කරලා දුන්නොත් ලකුණු 30ක් 40ක් 50ක් ගන්න පුළුවන්. වැඩක් නැහැ. හරි? ඒ නිසා වැඩ කරන ටික වැඩ කරන්න. මොකද්ද මේ වැඩ කරනවා කියලා කියන්නේ? වැඩ කරනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් තියරි පාඩමක් 7 වතාවක් කියවෙන්න ඕනි. රචනා ප්‍රශ්න 3 වතාවක් ලියවෙන්න ඕනි. පැමිණීම 90% තියෙන්න ඕන. හරි? පේපර්ස් ටික ලියන්න ඕනි. ඔන්ලයින් ක්ලාස් එකට එන්න ඕනි. ඔය ටික කරන්න. හරි? ඔය වැඩ ටික කළත් ලකුණු අඩුයි නම් බය වෙන්න එපා. ඒක normal. හරි ওই වැඩ ටික කළත් වාගේ ලකුණු අඩුයි නම් ඒක normal. ඒක ලොකු ප්‍රශ්නයක් ඉදිරියට ගන්න එපා. ඒක එච්චර ඉදන්න එපා. හරි. දැන් මම මේ කිව්වේ මේ ඔය තැන් වල කුඩු ගානින් හින්දා ඔයාට එහෙම ෂුවර් නැත්තම් ආව පුතා ඉන්න එපා පන්ති. මේ මම කියන එක ෂුවර් නැත්තම් හරි මම බොරු ප්‍රතිඵල ගහලා නැහැ. මම බොරු රිසර්ච් ගහලා නැහැ. මම ඇත්ත රිසර්ච් ගහලා තියෙන්නේ. මගේ රිසර්ච් තියෙනවා. මාව ෂුවර් නැත්තම් නෑ විත්තින්. ඒක වඩා ඕන තරම් අයිතිය තියෙනවා. හරි ෂුවර් නම් විතරක් එන්නේ. හරි එහෙම නැතුව අනේ ඉකෝන් වල ලකුණු අඩුයි කියලා මම දන්නවා. අඩුවෙන්ම රිසර්ච් තියෙන්නේ අඩුවෙන්ම ක්ලාස් වල පේපර්ස් වල ලකුණු තියෙන ඉකෝන් වලට. ඒක වඩා නෙමෙයි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. හරි? වඩා ඕනිම නම් මම අර ඕගොල්ලන්ගේ group එකට දාලා තිනවා PDF එකක්. ඒකේ තියෙනවා මගේ A රිසර්ච් ටිකයි B රිසර්ච් ටිකයි ඔක්කොම ටික. ආයෙ ඔයාට ඕනි නම් මම ඒක දාන්නම්. ඔයාගේ ඒක උඩට ගියාට පස්සේ PDF එක තියෙනවා. එහෙම ඕනේ අර group එකේ අර පැත්තකට ගිහිල්ලා අර තියෙනවා ඒකේ මොකද්ද මේ මීඩියා කියලා කැලක් මීඩියා වල PDF කියලා දෙනවා. PDF වලින් ඒක ගන්න පුළුවන්. තව දවස් සතියකින් දෙකකින් පුතා දැන් ඔය සිස්ටම් එකේ තියෙන මේ රිසර්ච් ටික වෙනස් වෙනවා. මොකද අලුත් රිසර්ච් එන හින්දා. ඔයාලට ටියුෂන් ගුරුවරුන්ගේ කැරට්ටුව බලා ගන්න ඕන නම් අන්නේ රිසර්ච් සීට් එකේ විභාගංක ටික තියෙනවා. ගහලා බලන්න. හරි? ගෙදර නිකන් පොඩි වෙලාවක් අරගෙන පැය භාගයක් පැයක් අරගෙන එතන තියෙනවා විභාගාංක 200 ගණනක් තියෙනවා. මගේ A සහ B දෙකම එකතු කරාට පස්සේ 200 ගණනක් තියෙනවනේ. විභාගාංක 200ක් තියෙනවා. 2024 බැච් එකේ විභාගාංක 200ක් එතන තියෙනවා. ওই විභාගාංක 200 පොඩි වෙලාවක් අරගෙන ගහලා බලන්න. එතකොට accounts, econ, business, ICT හතරෙම රිසර්ච් වැටෙනවා එකේ. හරි? ඒතර ඔයාලට බලා ගන්න පුළුවන් කවුද වැඩ නැති එකා කියලා. ඒක තමයි ගුරුවරයෙක් මනින්න තියෙන හොඳම මිනුම. කරන්න තියෙන්නේ යන්න 2025 group එකට ඒක උඩ ක්ලික් කරාට පස්සේ site එකේ තියෙන media කියලා ආයෙ ඕනනම් මම PDF එක දාන්නම්.
ඒකේ තියෙනවා රිසර්ච් තියෙන PDF එක ඉල්ලන්න ඕන නම් මම දාන්න. ඒකේ විභාග අංක 200ක් තියෙනවා. ඒ විභාග අංක 200ම ගහලා බලන්න. කොහොමද සබ්ජෙක්ට්ස් වල රිසර්ච් තියෙන්නේ කියලා. හරි? ඒ නිසා මේක ප්‍රශ්නයක් කරලා කියවන්න එපා. මම පේපර් ලේසි කරන්නේ නැහැ. ඔයා උතන නෙමෙයි මෙතන බෙල්ල වල දාගත්තත් හොඳේ. ඒ නිසා එහෙම කියන්න එපා. මම පේපර් කොහොමද තමයි. ඔයා බෙල්ල වල දාගත්තත් මම පේපර් එකේ මගේ ක්වොලිටියක් තියෙනවා. මේ පේපර් එකේ ක්වොලිටිය මම දෙනවා. ඔයාගේ ලකුණු අඩු එක වඩා ප්‍රශ්නයක් නම් ඉතින් ඔයා ලකුණු වැඩි කරගන්න පන්ති ඉන්නේ. එහෙම වෙන කරුණ දෙයක්. හොඳේ. එහෙම නැත්නම් ওই පේපරේ 10 12 වතාවක් ලියන්න මම මේ එක පේපරේ 3 වතාවක් ලියන්න කියන්නේ කාස් එකේ දෙන ලකුණු මට වැදගත් නෑ පුතේ. මම ඔය තෑගි දෙන්න කැමතිත් නෑනේ. ඇයි වැදගත් නැත්තේ? තෑගි දෙන එවුන්ගෙන් ගත්තොත් ළමයි 9 දෙනෙක්නේ කැම්පස් යන්නේ ඉන්නේ. දැන් එදා පේපරේ 9 දෙනෙක්නේ කැම්පස් යන්නේ ඉන්නේ. ළමයි 9 දෙනෙක් නෙවෙයි පුතේ. අරගේ 90ක් ඉන්නවා. ඒ වගේ 10 ගුණයක්. ඊට කලින් අවුරුදු 114ක් කැම්පස් යන්නේ නෙවෙයි ඒ විතරක් තියෙනවා. ඒත් අපි අර ළමයි 9 දෙනාට විතරක් තෑගි දෙන එක අසාධාරණයි. තව ඉන්නවා. හරිද? ඒ හින්දා වැඩ කරන්න. ලකුණු 40 ඉඳන් කැම්පස් යන්න පුළුවන් හරියට වැඩ කරනවා. හරි එහෙනම් අපි යන් ඊළඟ එකට. පොතේ බැංකු ක්‍රම දෙකක් ගැන අපි කතා කරනවා දැන්. එකක් තමයි 100% සංචිත බැංකු ක්‍රමය. 100% සංචිත බැංකු ක්‍රමය. අනිත් එක තමයි පුතා භාගික සංචිත බැංකු ක්‍රමය. හොඳට අහගෙන ඉන්න මම මේ කියන එක. ප්‍රධාන වශයෙන් බැංකු ක්‍රම දෙකක් තියෙනවා. මොකද්ද පුතාලා මේ බැංකු ක්‍රම දෙක? 100% සංචිත බැංකු ක්‍රමයයි භාගික සංචිත බැංකු ක්‍රමයයි. මම ඊටාම සරලව ඔයාලට මේ දෙක අතර වෙනස කියන්නම්. 100% සංචිත බැංකුවක් කියන්නේ මෙන්න මෙහෙම බැංකුවක්. දැන් ඔන්න බැංකුවේ තියෙනවා. මේ ඉන්නේ බැංකුවේ අයිතිකාරයා. මේ මිනිස්සයා ඇවිල්ලා බැංකුවේ සල්ලි ටිකක් තැන්පත් කරනවා. මේ තමයි මේ මිනිස්සයා තැන්පත් කරපු සල්ලි ටික. බැංකුවේ අයිතිකාරයා මොකද කරන්නේ? කවදා හරි දවසක මංගාව සල්ලි තැන්පත් කරපු කෙනා ආයේ දවසක මංගාවට ඇවිල්ලා මේ සල්ලි ටික ඉල්ලගෙන යනකම් ඒ සල්ලි ටික හැමෝම සංචිතයක් වගේ තියාගෙන ඉන්නවා. සමහර පිරිමි ළමයි වගේ. තමන්ගේ පළවෙනි ප්‍රේමවන්තිය තමන් ගාව තියලා ගියපු ආදරය ඒ ගෑන් ළමයා තව පිරිමි ළමයි කී දෙනෙක් එක්ක හරි ගිහිල්ලා කවදා හරි දවසක මැරෙන්න මොහොතක් තියා හෝ මං ගාවට ආවොත් මගේ ආදරය මේ විදිහකටම තියනවා කියලා වගේ රැකගෙන ඉන්නවා. තේරෙනවනේ? පණ යන්න මොහොතක් හරි තියලා මං ගාවට ආවොත් මම ඔයාට පිදුව ආදරේ එලෙසින්ම තියෙනවා කියලා රැකගෙන ඉන්න. ආන්න එහෙම බැංකුවකට කියනවා මොකක් කියලාද? 100% සංචිත බැංකුව. හරි? ආගෙන ඉන්න. පුතේ කෑ ගන්න පාගෙන ඉන්න. එහෙම ඉන්නව සමහර අය. මට මේ වෙලා නැහැ නැත්තම් ඔය ලස්සන කතාවක් මට මතක් වෙනවා. ඒ වහන්න. ඒක තමයි මුල මට මතක නැහැ. ලංකාවේ එක කොල්ලෙක් තමන්ගේ කෙල්ලට ඒ වගේ පණ වගේ ආදරය කරනවා. කෙල්ල කැම්පස්. කොල්ල ඉතින් හැම දෙයකටම උදව් කරනවා. ඇඳුම් අරන් දෙනවා. කැම්පස් එකේ ඩිග්‍රියට උදව් කරනවා. ආගෙන ඉන්න. ඒ කියන්නේ හැම දෙයකටම කෙල්ලගේ අධ්‍යාපන කටයුතු වලට රුපියලක් නෑර වියදම් කරන්න පිරිමි ළමයා. පස්සේ කෙල්ලට ස්කෝලර්ෂිප් එකක් හම්බ වෙලා ශිෂ්‍යත්වයක් හම්බ වෙලා යනවා ඕස්ට්‍රේලියාවේ. ඕස්ට්‍රේලියාව ගියහම කෙල්ල ටික කාලයක් හොඳට කතා කරගෙන ඉඳලා වෙනස් වෙනවා. පස්සේ ඒ කාලේ ලියුම් පුතේ වන්නේ. හොඳයි. ඒ කියන්නේ දැන් වගේ නෙමෙයි. ටෙලිෆෝන් නැහැ. ලියුම් එවන්නේ ඉතින් කාලයක් තිස්සේ ලියුමක් ආවේ නැහැ. දැන් කොල්ලට බයයි. කෙල්ලට මොන හරි වෙලා ඇති කියලා කොල්ලත් අමාරුවෙන් සල්ලි වියදම් කරලා ඕස්ට්‍රේලියාවට ටිකට් එක හදාගෙන ඕස්ට්‍රේලියාවට යනවා. ගිහිල්ලා බොහොම අමාරුවෙන් කෙල්ල ඉන්න තැනත් හොයාගන්නවා. හොයාගෙන යාගේ බර්ත්ඩේ එක දවසේ හරියට මෙයාව සර්ප්‍රයිස් කරන්න කියලා හිතාගෙන ලස්සන මල් කලපකුත් අරගෙන ගෙදරට යනවා. ගෙදරට යනකොට ඇහෙන්නේ වයසක ආච්චි අම්මා කෙනෙක් වගේ කෙනෙක් ඇවිල්ලා දොර අරිනවා. ඊට පස්සේ අහනවා මේ හවල් කෙනාගේ ගෙදරද මේ ගෑනම. ඒ ඇස්සේ කොල්ලට පේනවා පිටිපස්සේ ඒ කෙල්ලයි තව කොල්ලෙකුයි දෙන්න මැරි කරලා ඒකේ මොකක්ද ඒක කියන්නේ මංගල ඡායාරූපය පේනවා. ඇයි?
ඉතින් ඊට පස්සේ මේ අර වයසක මිනිස්සු කියනවා මේ නෝනයි මහත්තයයි අද ගමනක් ගිහිල්ලා මේ අද නෝනගේ උපන්දිනේ ඒ දෙන්නා මේ ට්‍රිප් එකක් ගිහිල්ලා කියලා. ඊට පස්සේ නෝ ඇයි මොකටද කියලා. ඊට පස්සේ දැන් මේ දන්නවනේ කොහොමද මේ කෙල්ල කියලා වෙලා. ඊට පස්සේ නෑ මේ මම නිකන් ආවේ මේ මල් කලඹ ඔයාට කියලා අර වැඩ කරන මිනිස්සෙට අර මල් කලඹ දීලා ඒ මිනිස්සේ ඒ කොල්ල එළියට එනවා. ඇවිල්ලා ඒ කොල්ල මැරෙනකන් කසාද බඳින්නේ. ඒතෝ ජීවත් වෙනවා. ආන් එහෙම බැංකුවක් තමයි මෙයා. තමන් ගාව තැම්පත් කරලා ගියපු ආදරේ ආයේ මැරෙන්න මොහොතක් තියා හරි තමන් හොයාගෙන ඒ කියලා හිතාගෙන පරිස්සම් කරගෙන ඉන්න. ඒක එන උතුම් ආදරයක් නේද? නෑ ඉතින් හද්ද ගොන් ඉතින් එහෙම. හරි. එහෙම හද්ද ගොන්. හරි මේ බැංකුවත් ඒ වගේ ගොන්. ඇයි පුතා මේ බැංකුව ඒ වගේ ගොන් කියන්නේ? බැංකුවක් වුණාම තමන් ගාව තැම්පත් කරපු සල්ලි ටික ආයෙ මුන් අරගෙන යනකම් පරිස්සම් කරලා තියාගෙන ඉන්න තරම් බැංකුවකට පිස්සුද? බැංකු කරන්නේ ඒ සල්ලි ටික වෙන අයට ණයට දීලා මොකක් කරන එකද? ලාභ ලබන එක. ඒ නිසා ඇත්ත ලෝකෙ මෙහෙම බැංකු නැහැ. ඇත්ත ලෝකෙ අහම පිරිමි ළමයි ඉන්නවද? ඇති ඉතින් මොඩියෝ ඇතිනේ. හැබැයි ඇත්ත ලෝකෙ එහෙම බැංකු නැහැ. ඒ නිසා මේක මොන තත්ත්වයක් විතරද? කල්පිත තත්ත්වයක් විතරයි. ආගෙන ඉන්න පිරිමි ළමයි මොන තත්ත්වයක් විතරද? කල්පිත තත්ත්වයක් විතරයි. මේ බැංකු වලට ණය දෙන්න බෑ කියන්නේ. ණය දෙන්නේ නෑනේ මුන්. ණය දෙන්නේ නෑ කියන්නේ ණය දිදී මොනා හදන්න බැරිද මේගොල්ලන්ට? බැංකු ණය දිදී මොනා හදනවද? අපි මුලදිම කියලා දීලා තියෙනවා. තැම්පතු හදනවා. මෙයාලා ණය දෙන්නේ නෑ කියන්නේ මෙයාලට මොනා හදන්න බැරිද? තැම්පතු හදන්න බෑ කියන්නේ මෙයාට රටේ මුදල් සැපීම වැඩි කරන්න පුළුවන්ද? බෑ. ණය දිදී තැම්පතු හදන්න නේද පුතේ මොකක් වැඩි වෙන්නේ? මුදල් සැපීම. ණය දෙන්නේ නෑ කියන්නේ තැම්පතු හදන්නත් බෑ. තැම්පතු හදන්න බෑ කියන්නේ මොකක් වැඩි වෙන්නේ නැද්ද? මුදල් සැපීම වැඩි වෙන්නේ. ඒ නිසා මේ බැංකු වලට මුදල් මැවීම කරන්න බෑ. මුදල් මැවීම හෙවත් ආර්ථිකයේ තැම්පතු ප්‍රසාරණය කරන්න බෑ. හරි එච්චරයි ලියගන්න. තියෙනවා මේක පුතේ. 100% සංචිත බැංකු ක්‍රමයක් යනවා. මහජනතාව Taman වෙත තැන්පත් කරනු ලබන මුදල් ණය වශයෙන් හෝ සුරකුම්පත් මිලදී ගැනීමට නොයොදවා මුළුමනින්ම සංචිත වශයෙන් තබා ගන්නා බැංකු ක්‍රමයකි. යටි ලියන්න. මෙවැනි බැංකු ක්‍රමයකට ආර්ථිකයේ මුදල් සැපයුම ප්‍රසාරණය කිරීමට නැත්නම් වැඩි කිරීමට හැකියාවක් නොමැත. මුදල් සැපයුම ප්‍රසාරණය කිරීමට හැකියාවක් නොමැත. හරි ඇති. ඒ ඇති ඊට වඩා එක ගැන අපි කතා නොකරමු. ඇත්ත ලෝකෙ ඉන්න බැංකු කොයි වගේද? නැත්නම් ඇත්ත ලෝකෙ ඉන්න පිරිමි ළමයි කොයි වගේද? අර පිරිමි ළමයි වගේ නෙවෙයි ඇත්ත ලෝකෙ ඉන්න පිරිමි ළමයි. ගෑනු ළමයෙක් තමන් ගාවට ඇවිල්ලා ආදරේ දීලා ගියහම ඒ ගෑනු ළමයා ටික දවසක් එන්න පරක්කු වුණාම ඒක පරිස්සම් කරන්නේ තියාගන්න නැතුව තව ගෑනු ළමයෙකුට දෙනවානේ. හරි. තව ගෑනු ළමයෙකුට දීලා ඒ ගෑනු ළමයාත් එහෙම බැලන්ස් කරගෙන යන ගමන් තවත් තිබුණොත් තවත් ආදරේ ගොඩක් වැඩි පිරිමි ළමයිනේ. ඒ ආදරේ සමව වෙන්න. ඒ වගේ ඇත්ත ලෝකේ තියෙන බැංකු කරන්නේ මෙයා සල්ලි ටික තැන්පත් කරලා ගියහම සම්පූර්ණයෙන් වෙන කෙනෙකුට දෙන්නේ නැහැ පුතේ. සම්පූර්ණ දෙන එක පවුනේ. හරි. ඒ තමන්ගේ අවංක පෙම්වතියට තියාගෙන ඉන්නවා ටිකක්. මේම සංචිතයක් විදිහට ටිකක් තියාගන්නවා. අහගෙන ඉන්න. සංචිතයක් විදිහට ටිකක් තියාගෙන අහගෙන ඉන්න. පිටිපස්සේ ගෑනම අහගෙන ඉන්න.
දැන් අර කලින් බැංකුව කරේ මොකද්ද? කලින් බැංකුව කරේ මේ ඔක්කොම ටික මොකක් විදියට තියාගෙන හිටියද පුතේ? අරේ ආයේ ඇවිල්ලා අරගෙන යනකම් මේ ඔක්කොම ටික සංචිතයක් විදියට තියාගෙන හිටියා. ඒක නිසා තමයි අපි ආරි කිව්වේ මොන බැංකු ක්‍රමයක් කියලාද? 100ට 100ක සංචිත බැංකු ක්‍රමයක් කියලා. හැබැයි නූතනයේ තියෙන බැංකුව එහෙම නෙවෙයි. ඇත්ත ලෝකේ තියෙන බැංකුව එහෙම නෙවෙයි. ඇත්ත ලෝකේ කවුරු හරි මිනිස්සෙක් බැංකුවකට සල්ලි ටිකක් තැන්පත් කරලා ගියහම එයා මෝඩයෙක් වගේ සම්පූර්ණ සල්ලි ටික ලාච්චුවක දාගෙන බලන් ඉන්නේ නැහැ, මග බලාගෙන ඉන්නේ නැහැ කවදාද ඔබ ඉන්නේ කියලා. තේරුණානේ? ඒක නිසා ඇත්ත ලෝකේ බැංකුව අර සල්ලි වලින් ටිකක් තියා ගන්නවා. ආවොත් දෙන්න බලාගෙන ටිකක් තියා ගන්නවා. ටිකක් තියාගෙන මේ ඉතුරු ටික තව අයට ණයට දෙනවා. ණයට දීලා එයා මොනා ලබනවද පුතේ? ලාභ ලබනවා. තේරුණාද? පුතාලා පිටිපස්සේ කට්ටිය කියන්නේ තැම්පතු කරුවන් තමන් ගාව තැම්පත් කරන සල්ලි වලින් ටිකක් සංචිත විදිහට තියාගෙන ඉතුරු ටික ණයට දීලා ලාභ ලබනවා නම් අන්න එහෙම බැංකු වලට කියනවා මොන බැංකු කියලාද පුතේ? භාගික සංචිත බැංකු ක්‍රමය. ආගෙන ඉන්න පිටිපස්සේ පිරිමි ළමයි බැනුම් අහන්න එපා පුතේ. ආයෙ කියන්නේ මොකද්ද භාගික සංචිත බැංකු ක්‍රමය කියලා කියන්නේ? ජනතාව තමන් ගාව තැම්පත් කරන තැම්පතු වලින් කොටසක් විතරක් මොනවා විදියට තියාගෙනද? සංචිත විදිහට තියාගෙන ඉතිරි ටික ණයට දීලා ලාභ ලබන බැංකු ක්‍රමයකට කියනවා මොන බැංකුවක් කියලාද? භාගික සංචිත බැංකුවක්. දැන් මේ දෙන්නගේ වෙනසයි කියන්නේ මෙයා පූර්ණ සංචිත නැත්නම් 100% සංචිත බැංකුවක් කියන්නේ මොකද්ද පුතේ? මහජනතාව තමන් වෙත තැන්පත් කරන මුදල් ණයට නොදී මුළුමනින්ම සංචිතයක් විදියට තියාගෙන ඉන්නවා නම් අපි හරි කියනවා මොන සංචිත බැංකුවක්ද? 100ට 100ක සංචිත බැංකු ක්‍රමයක් කියලා. හැබැයි මහජනතාව තමන් වෙත තැන්පත් කරන සල්ලි වලින් කොටසක් විතරක් සංචිත විදියට තියාගෙන ඉතිරි ටික ණයට දීලා ලාභ ලබනවා නම් එහෙම බැංකුවකට කියනවා මොකක් කියලා පුතේ? භාගික සංචිත බැංකු ක්‍රමය. භාගික සංචිත බැංකු ණය දෙනවද? දෙන්න උත්තර. ඔව්. ණය දෙනවා කියන්නේ යාට මොනවා හදන්න පුළුවන්ද? තැම්පතු හදන්න පුළුවන් කියන්නේ යාට ආර්ථිකයේ මුදල් සැපෙම මොකක් කරන්න පුළුවන්ද? වැඩි කරන්න පුළුවන්. ඒ නිසා භාගික සංචිත බැංකු ක්‍රම නිසා ආර්ථිකයේ මුදල් සැපීම තව තවත් වැඩි වෙනවා. හරි. තේරුණා නේද පුතේ? ඇයි ඒකට භාගික කියන නම දාන්නේ? සංචිත වලින් භාගයක් තියාගන්න නිසා. භාගයක් කියන්නේ 100ට කීයක්ද? 100ට නෑ පුතේ. භාගයක් කියන්නේ භාග මෙන්න මෙහෙම ලිව්වොත් 150. භාග ඔහොම ලිව්වොත් තමයි දෙකෙන් එක වෙන්නේ. භාග ඔහොම ලිව්වොත් දෙකෙන් එක. මේක ගණන් ටීචර් කියලා දෙනවා. භාග මෙහෙම ලිව්වොත් දෙකෙන් එක වෙන්න පුළුවන්, හතරෙන් තුන වෙන්න පුළුවන්, හතරෙන් දෙක වෙන්න පුළුවන් ඕනම භාගයක්. මේ භාගවල තේරුම දෙකෙන් එකක් නෙමෙයි කීයක් කියන එකද? කොටසක්. මේක කියලා දුන්නේ නැද්ද ඔයගොල්ලන් 9 වසරේදී? සාමාන්‍යයෙන් ගණන් උගන්වන සර්ලා කියලා දෙන ඕක. භාග මෙහෙම කිව්වොත් තමයි දෙකෙන් එකක්. භාග මෙහෙම කිව්වොත් ඕනෑම භාගයක්. තේරුණානේ? දෙකෙන් එකක් හරි, හතරෙන් එකක් හරි, තුනෙන් දෙකක් හරි ඕන එකක්. තේරුණා නේද? හරි. ඒ නිසා මේ මෙතන හරියටම භාගයක් තියාගන්නව නෙමෙයි. භාගයක් කියන්නේ මොකද්ද පුතේ? කොටසක්. අහගෙන ඉන්න භාගයක් කියන්නේ පංගුවක්, කොටසක්. ඇහෙනවද? ඇහෙනවද? හා. එහෙනම් භාගයක් තියාගන්නවා කියන්නේ භාගයක් කියන්නේ 150ක් තියාගන්නවද? නෑ භාගයක් තියාගන්නවා කියන්නේ භාගයක්. එහෙමද කියන්නේ? භාගයක් තියාගන්න. මහා ප්‍රාණ කළ මහා ප්‍රාණ දෙක. හරි. ඕම් ෆිල්ම් එකක් තිබ්බ නේද මම දැක්කා ෆිල්ම් එකේ. භාග ෆිල්ම් එකේ නම තිබුණේ මෙහෙම නේද? ඔහොම ගෝක කපල ඔහොම නේද? ඒකේ නම තිබුණෙත් ඔහොම එකක් නේද? ඔහොම එකක් තිබුණා. දැන් ওই දෙකේ තේරුම දැනගන්න. මොකද්ද ওই දෙකේ තේරුම? භාගයක් කිව්වොත් මොකද්ද නිකන් සිම්පල් බය යන්න තිබුණොත් මොකද්ද ඒක? දෙකෙන් එක. නේ? කැපිටල් බය යන්න තිබුණොත් ඕනෑම භාගයක් කොටසක්. ලියන්න. භාගික සංචිත බැංකු ක්‍රමයක් යනෝ මහජනතාව තමන් වෙත තැන්පත් කරන මුදලින් කොටස අන්න කොටසක් කියන්නේ භාගයක් කියන්නේ කොහොමද? ඔයාලට ලියන්න පුළුවන් අර මහ මොකද්ද මේ බායන්න දාලා කොටසක් කියන එකද භාග කියන්නේ.
මහජනතාව තමන් වෙත තැන්පත් කරන මුදල් වලින් කොටසක් පමණක් සංචිත වශයෙන් තබාගෙන ඉතිරිය ණය වශයෙන් සපයන බැංකු ක්‍රමයකි. යටිලා පුතේ. මෙවැනි බැංකු ක්‍රමයකට ණය සැපයීම මගින් මෙවැනි බැංකු ක්‍රමයකට ණය සැපීම මගින් ආර්ථිකයේ මුදල් සැපයුම ප්‍රසාරණය කළ හැකිය. 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 හරි. දැන් මේ දෙකම ආයි පැහැදිලි කරන්න 100% සංචිත බැංකු ක්‍රමයක් කියන්නේ මොකද්ද පුතේ? මහජනතාව තමන් වෙත තැන්පත් කරන තැන්පතු මුළුමනින්ම සංචිත වශයෙන් තබා ගන්න බැංකු ක්‍රමයකට කියනවා 100% සංචිත බැංකුව. එයා ණය දෙන්නේ නැහැ කියන්නේ යාට ආර්ථිකයේ මුදල් සැපයීම වැඩි කරන්න. හරි. ආයි කියන භාගික සංචිත බැංකු ක්‍රමයක් කියන්නේ මොකද්ද? මහජනතාව තමන් වෙත තැන්පත් කරන මුදල් වලින් කොටසක් විතර සංචිත විදිහට තියාගෙන ඉතිරිය ණයට සපයලා ලාභ ලබන බැංකු ක්‍රමයකට කියනවා භාගික සංචිත බැංකු ක්‍රමයක්. එයාට ආර්ථිකයේ මුදල් සැපයීම වැඩි කිරීමේ හැකියාවක් තියෙනවා මොනවා කරන නිසාද? හරි. මෙන්න ඊළඟ එක. උදා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය බලාගෙන මම ඔයාලට මේක කියලා දෙන විදිය ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය. මේ තියෙන පුතේ බැංකුව. මේ පින්තූර හතර ඇඳගත්තා නම් ඔයාලට මේක තේරෙනවා. මේ තියෙන බැංකුවේ සල්ලි තැන්පත් කරන්න යන තැන්පතු කරුවා. එයා තමන් ගාව සල්ලි ටික තැන්පත් කරලා ගියාට පස්සේ භාගික සංචිත බැංකු ක්‍රම කරන්නේ මොකද්ද? භාගික සංචිත බැංකු ක්‍රම කරන්නේ මේ තැන්පතු වලින් කොටසක් සංචිත විදිහට තියාගෙන ඉතුරු ටික මොකක් කරන එකද පුතේ? ණයට දෙනවා. හොඳට අහගෙන ඉන්න මම මේ දැන් කියන එක පිටිපස්සේ පිටින් ළමයි මහ බැංකුව තමයි ලංකාවේ තියෙන සෑම බැංකුවක්ම රෙගියුලේට් කරන ප්‍රධාන ආයතනය. පාලනය කරන ප්‍රධාන ආයතනය. සෙන්ට්‍රල් බැංක් එක. මහ බැංකුව මේ සෑම වාණිජ බැංකුවකටම නියෝගයක් නැත්නම් පුතා නීතියක් පනවලා තියෙනවා. මොකද්ද පනවලා තියෙන නීතිය? තමන් ගාවට එන තැන්පතු වලින් යම් නිශ්චිත ප්‍රතිශතයක් ඒක 102ක් වෙන්න පුළුවන් දැන්ට මම හිතන්නේ තියෙන 102ක් වගේ තමන් ගාවට එන තැන්පතු වලින් යම් නිශ්චිත ප්‍රතිශතයක් මහ බැංකුවේ තැන්පත් කරන්න කියලා. මහ බැංකුවේ ගිණුමට දාන්න කියලා. මහ බැංකුවේ ගිණුමක් අරින්න ඕනේ සෑම වාණිජ බැංකුවක්ම මහ බැංකුවේ ගිණුමක් ඇරලා මේ ආපු තැන්පතු වලින් යම් ප්‍රතිශතයක් සාමාන්‍යයෙන් 102ක් වගේ යම් ප්‍රතිශතයක් අර මහ බැංකුවේ ගිණුමට දාන්න ඕනේ. ඒ කියන්නේ මෙයා මේ තියාගන්න සංචිත වලින් යම් ප්‍රතිශතයක් පුතේ. මම නිල් පාට කොටුවෙන් පෙන්නන්නේ ආන්ගේ ප්‍රතිශතය. මේ ප්‍රතිශතය මහ බැංකුවේ ගිණුමට දාන්න ඕනේ. අන්නේ මහ බැංකුවේ ගිණුමට දාන්න ඕනි කරන ප්‍රතිශතය තමයි පුතා අපි කියන්නේ මොකක් කියලාද? ව්‍යවස්ථාපිත සංචිත කියලා කියන්නේ මහ බැංකුවේ ගිණුමට දාන ප්‍රතිශතය. ඒ දාන අනුපාතයක් තියෙනෝනේ 102ක් හරි කීයක් හරි කියලා. ආන්ගේ අනුපාතයට අපි කියනවා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය. හරි. පුතාලේ නම් නිර්වචනය කරන්නේ මොකද්ද ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය කියලා කියන්නේ? සෑම වාණිජ බැංකුවකටම මහ බැංකුවේ නියමයන් පරිදි තමන් වෙත ලැබෙන තැන්පතු වලින් මහ බැංකුවේ තැන්පත් කළ යුතු ප්‍රතිශතය. දැන් ඔහොම නිර්වචනයක් පාඩම් කරන්න එපා තේරුම්න්නේ. අපි තේරෙන විදිහට කියමු. හැම වාණිජ බැංකුවකටම මහ බැංකුව නීතියක් නැත්නම් රෙගියුලේෂන් එකක් නැත්නම් මොකක්ද ඒකට කියන්නේ වෙන නියම කරලා තියෙනවා. තමන් වෙත ලැබෙන තැන්පතු වලින් යම් නිශ්චිත ප්‍රතිශතයක් මහ බැංකුවේ තැන්පත් කරන්න කියලා. ආන්ගේ තැන්පත් කරන ප්‍රතිශතයට තමයි අපි කියන්නේ මොකක් කියලාද පුතා? ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය. දැන් තේරුන්නේ නැද්ද? හිතන්නකෝ මේ පිරිමි ළමයා බැංකුවක්. මම මහ බැංකුව.
මම මෙයාට දෙනවා නීතියක්. ඔයා ළඟට මිනිස්සු ගෙනල්ලා තැම්පත් කරන සෑම මුදලකින්ම 10%ක් මගේ account එකට දාන්න ඕන. තේරුණා නේද? අන්නේ දාන මගේ account එකට දාන ප්‍රමාණයට තමයි අපි කියන්නේ මොකක් කියලා පුතා? ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය. ඇයි ඒ? මෙයා මගේ account එකට දාන්න ඕනි මම නිකන් පොරින්දද? නෑ. මෙයාට මොකක් හරි හදිස්සි ප්‍රශ්නයක් ඇති වෙලා liquidity issue එකක් ඇවිල්ලා පිටිපස්සේ කළු පාට t-shirt එක දන් ඉන්න එක. මෙහෙ බලාගන්න. මොකක් හරි liquidity issue එකක් ඇවිල්ලා ඒ කියන්නේ ඒක සිංහලෙන් කියන්නේ ද්‍රවශීලතා ප්‍රශ්නයක් ඇවිල්ලා. මෙයාට තමන්ගේ තැම්පතු කරුවෝ ටික සල්ලි ගෙවා ගන්න බැරි වුණොත් එහෙම මෙයාට අන්න මම ගාව තැම්පත් කරපු ටික මං යාට දෙනවා ඔයා ඒක බේර ගන්න කියලා. තේරුණානේ? ඒ නිසා කිසිම වාණිජ බැංකුවකට උදේ පාන්දර ගනුදෙනු පටන් ගන්න තහනම් අර තැම්පත් කළ යුතු ප්‍රතිශතය තැම්පත් කරන්නේ නැතුව. තමන් ගාව තියෙන තැම්පතු ප්‍රමාණය 100යි නම් මහ බැංකුව නියම කරලා තියෙනව නම් 10%ක් අනිවාර්යයෙන්ම 100ක් තැම්පතු තියෙන බැංකුවක් මහ බැංකුවේ ගිණුමට දාන්න ඕනේ කීයද පුතේ? රුපියල් 10යි. එහෙනම් තමන් ගාව රුපියල් ලක්ෂයක තැම්පතු තියෙන බැංකුවක් මහ බැංකුවේ කීයක් තැම්පත් කරන්න ඕනද? 10000ක් තැම්පත් කරන්න. තමන් ගාව රුපියල් මිලියනයක් තියෙන බැංකුවක් මිලියනයක් මහ බැංකුවේ කීයක් තැම්පත් කරන්න ඕනද? රුපියල් ලක්ෂයක් තැම්පත් කරන්න ඕන. මිලියන 100ක් තියෙන බැංකුවක් මහ බැංකුවේ කීයක් තැම්පත් කරන්න ඕනද? මිලියනයක් තැම්පත් කරන්න. දැන් තේරෙනව නේද? ඒක තැම්පත් නොකර ගනුදෙනු කරන්න දෙන්නේ නැහැ. තේරුණාද පුතේ? ඇහෙනවද? කැලම ඇහෙනවද? හරි. එහෙනම් ආයවතාවක් එක අපිට තේරෙන විදිහට පැහැදිලි කරමු. නිර්වචනයක් හදාගන්න නැතුව තේරෙන විදිහට පැහැදිලි කරමු. සෑම වාණිජ බැංකුවකටම මහ බැංකුව නියම කරලා තියෙනවා එයාලට ලැබෙන තැන්පතු වලින් කතා කරන්න යම් නිශ්චිත ප්‍රතිශතයක් මහ බැංකුවේ ගිණුමේ තැන්පත් කරන්න කියලා. ඒ තැන්පත් කරන්න කියලා නියම කරලා තියෙන අනුපාතයට අපි කියනවා මොකක් කියලාද? ව්‍යවස්ථාපිත සංචිත අනුපාතික. අනේ චූටි වැඩක් තියෙනවා පුළුවන් නම් හොයාගන්න. දැනට ලංකාවේ මහ බැංකුව නියම කරලා තියෙන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය කීයද කියලා හොයාගන්න. හරි ඉන්ටර්නෙට් එක ගියාම තප්පරෙන් ඒක හොයාගන්න පුළුවන් ඔයාලට. හරිද? ඔයාලා මට දාන්න. කලින් තිබුණේ 102 බොහෝ දුරට ඒක වෙනස් වෙලා නැතුව ඇති බලන්න. වෙනස් වෙලාද නැද්ද කියලා. තේරුණානේ? එන අපි ලියමු දෙක. සෑම නෑ සමාන්නේ එහෙම ලියන්න එපා. මහ බැංකුව සෑම වාණිජ බැංකුවකටම මහ බැංකුව සෑම වාණිජ බැංකුවකටම මහ බැංකුව සෑම වාණිජ බැංකුවකටම තමන් වෙත ලැබෙන තැන්පතු වලින් තමන් වෙත ලැබෙන තැන්පතු වලින් තමන් වෙත ලැබෙන තැන්පතු වලින් යම් නිශ්චිත ප්‍රතිශතයක් මහ බැංකුවේ තැන්පත් කළ යුතුයයි මහ බැංකුවේ තැන්පත් කළ යුතුයයි නීතියෙන් නියම කර ඇත නීතියෙන් නියම කර ඇත නීතියෙන් නියම කර ඇත එලෙස මහ බැංකුව නියම කර ඇති අනුපාතිකය එලෙස මහ බැංකුව නියම කර ඇති අනුපාතිකය රතු පෑනින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය නැත්නම් නීතිමය සංචිත අනුපාතිකය එහෙම ඕනේ නෑනේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය ලෙස හඳුන්වයි හරි පුතාලා දැන් concept තුනක් ඉගෙනුවෙන්ට වලකින් පස්සේ ඒ concept තුනම තේරුණාද කියලා කියන්නේ එක පූර්ණ සංචිත බැංකු ක්‍රමයක් කියන්නේ මොකක්ද කියලා තේරෙනවද මට නිර්වචන වැඩක් නැහැ නිර්වචන ඕනේ නැහැ ඔයාලට තේරුණ විදිහට කියන්නේ පූර්ණ සංචිත බැංකු ක්‍රමයක් තේරෙනවද මොකද්ද තමන් ගාව තැන්පත් කරපු සල්ලි ටික ආයු වෙනකන් තියාගෙන ඉන්නව නම් මොන බැංකුවක්ද
භාගික සංචිත බැංකු ක්‍රමයක් කියන්නේ මොකද්ද? තමන් ගාව තැන්පත් කරපු සල්ලි වලින් ටිකක් තියාගෙන ඉතුරු ටික ණයට දෙනවා නම් මොකද්ද කියන්නේ? භාගික සංචිත. මොකද්ද පුතා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය කියලා කියන්නේ? තමන් ගාව තැන්පත් කරපු සල්ලි වලින් මහ බැංකුවේ තැන්පත් කරන්න කියලා මහ බැංකුව නීතියෙන් නියම කරලා තියෙන අනුපාතය. අවසාන එක. අධිසංචිත අනුපාතිකය. උදේ කෑ ගහන්න එපා. කෙලවරේ ගෑන් ළමයි මහ බැංකුව නියම කරලා තියෙන අනුපාතයක් තියෙනවනේ තමන් ගාවට ආපු තැන්පත් වලින් මෙන්න මෙච්චර ප්‍රතිශතයක් මහ බැංකුවේ තැන්පත් කරන්න කියලා නියම කරලා තියෙන අනුපාතිකයක් තියෙනව නේද ගෑන් ළමයි? ඒ අනුපාතිකයට වඩා වැඩිපුර වැඩි ආරක්ෂාවට සල්ලි ටිකක් තියාගෙන යනවා නම් ආන් ඒ ටිකට කියනවා පුතා මොන ටික කියලාද? අධිසංචිත. දැන් මෙහෙම හිතන්නකෝ ඔයා කවදා හරි දවසක ජොබ් එකක් කරනකොට ඔයා සල්ලි නාස්ති කරගනී කියන බයට ඔයාගේ අම්මා කියනවා පුතේ උඹට මාසේ පඩි හම්බ වුණාම අහගෙන හිටපල්ල බං උඹට මාසේ පඩි හම්බ වුණාම රුපියල් 50000ක් මංගාව රුපියල් 10000ක් තියපන් උඹට වියදම් කරගන්න බැරි වුණොත් සල්ලි මදි වුණොත් මං ඒ 10000 උඹට දෙන්නම්. ආන් ඒක මොන සංචිතේද? ඒක ව්‍යවස්ථාපිත සංචිතය. ඔයා බුද්ධිමත් දරුවෙක්. ඒ නිසා ඔයා අම්මා ගාව 10000ක් තැන්පත් කරලා තව 10000ක් තියාගන්නවා වෙන තැනක හදිස්සියට වැඩි ආරක්ෂාවට. ආ වියදම් කරන්නේ 30000යි. තේරුණානේ? අන්නේ තමන් ගාව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩිපුර සල්ලි තියාගන්නව නම් කවුද? ඒකට කියන්නේ මොකක් කියලාද පුතේ? අධිසංචිත ටික. තේරුණානේ? අර මං කිව්වා අපේ අර කැම්පස් එකේ කොල්ලෙක් හිටියේ කියලා එහෙම. කිව්ව නේද මම? නෑ නෑ ඒක හැමදාම කියන්න බෑ. ඌටත් අගෞරවයක් නේ හැමදාම කියන්නේ. ඒකෙන්ද මේ ඒ කිව්වා. අර අපේ අර මීගමේ යාළුවා අර මේස් දෙක අස්සේ සල්ලි දාලා යනවා කියන්නේ. අපි යාළුවෙක් හිටියා. මේ කැම්පස් එකේ කොල්ලෙක් වෙන හොඳ කොල්ලෙක් කෙනෙක් මට ඊට පස්සේ ඌ ළඟදී හම්බුනේ නෑ. මිනිහාට තාත්තා දීලා තියෙන උපදේශ තමයි චූටි කාලේදී. හරි හොඳට හදපු දරුවෙක්. හරි ඌ තාත්තා කියන්නේ මොකද අහනවා. කොහේ හරි ගමනක් යද්දී සල්ලි ටිකෙන් ටිකක් කාටවත් ගන්න බැරි තැනක තියාගන්න. කිලුට කියනවා. ඒ නිසා ඌ මොකද කරන්නේ හැමදාම ගමේ යනකොට ඌ සල්ලි ටිකක් අරගෙන දාගන්නවා ටිකක් පර්ස් එකේ. තව සල්ලි ටිකක් අරගෙන ඌ බෑග් එකේ සාක්කුවේ දාලා ඒකත් නූලකින් ගැට ගහ ගන්නවා බෑග් එකේ මොකද දැනක ඇද්දොත් ගන්න බැරි වෙනවා. තව සල්ලි ටිකක් කො ඉස්සරහා සාක්කුවේ දාගන්නවා තව ටිකක් පිටිපස්ස සාක්කුවේ දාගන්නවා. සීරියස්. ඊළඟ තව ටිකක් කො මේස් එක අස්සේ විනවත් කාලා. මංගව දවසක් මොකද බං බොයේ හැමතැනම සල්ලි හංගන්නේ. නෑ බං බැරි වෙලා හරි පර්ස් එක ඇත්තොත් බෑග් එකේ සල්ලි තියෙනවා. පර්ස් එකයි බෑග් එකයි දෙකම නැති වුණොත් ඉස්සරහා සාක්කුවේ පිටිපස්ස සාක්කුවේ සල්ලි තියෙනවා. ඊට පස්සේ පිටිපස්සේ සාක්කුවේ සල්ලි ටික වෙරලා හරි ගත්තොත් ඉස්සරහා සාක්කුව. ඉස්සරහා සාක්කුව නැති වුණොත් වෙලාවගේ කලිසම ගලවගෙන ගියොත් මේස් දෙකේ සල්ලි. ආන් එහෙම අපි වැඩි ආරක්ෂාවට සල්ලි තියාගන්න. පස්සු බැංකුවට ගියා. දැන් BOC බැංකුවේ වැඩිම සම්පූර්ණ. ඒ ළඟදී මට ගෙදර ඉඳන් කල්පනා වෙනවා මම බැංකුවේ සල්ලිත් එහෙම දැන් වල දානවා. වැඩි ආරක්ෂාවට. සීරියස් BOC බැංකුවේ ගියා. ඒ අන්නේ ඒකට කියනවා මොකක් කියලාද? තමන්ගේ අවශ්‍යතාවයට වඩා වැඩිපුර සල්ලි තියාගන්න එකට කියනවා අධිසංචිත. ආලිය. කිසියම් වාණිජ බැංකුවක් වැඩි ආරක්ෂාව සඳහා ඔය ඉතින් ඔය පිටිපස්සේ පිස්සෙක් කෑගා. වැඩි ආරක්ෂාව සඳහා මහ බැංකුව විසින් නියම කර ඇති
ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවයට වඩා ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවයට වඩා වැඩිපුර බෝට්ටුව කියලා වැඩිපුර මොකද කියන්නේ වැඩිපුර සංචිත පවත්වා ගනී නම් වැඩිපුර සංචිත පවත්වා ගනී නම් වැඩිපුර සංචිත පවත්වා ගනී නම් ඇයි ඒ කෑ ගහන්නේ එය අද බෑනේ අධිසංචිත ලෙස හඳුන්වයි. ආතල් දෙදී හිටපන් ඉතින්. ඔය උතින් වැඩක් නැහැ. උඹලට තේ මොලේ දෙන්න බෑ. ලේ දුන්නට මොලේ දෙන්න බෑ. මොකද? එන්නේ. වන්මෝ කියන් එතෙන්ට කියලා. පවත්වා ගනී නම් ඒ අධිසංචිත ලෙස හඳුන්වයි. හරිද නෝට් එක කියවන්න පුතා ආයෙ හරියට කියන්න. කිසියම් වාණිජ බැංකුවක් මහ බැංකුව විසින් නියම කර ඇති ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවයට වඩා වැඩිපුර සල්ලි තියාගන්න මට මතක නැහැ මම කොහොමද දුන්නේ කියලා ඒක හරිද? තියාගන්න ඒවා අධිසංචිත ලෙස හඳුන්වනවා. ළමයි අධිසංචිත වැඩිපුර තියාගත්තොත් එයාට ණය දෙන්න පුළුවන් හැකියාව මොකක් වෙනවද? අනේ අහගන්න ඉස්සරහා ගණන් හදද්දි වැදගත් කියන්නේ ළමයි. අධිසංචිත වැඩිපුර තියාගත්තොත් ණය දෙන්න තියෙන හැකියාව මොකක් අඩු වෙනවද? වැඩි වෙනවද අඩු වෙනවද? අඩු වෙනවා. ණය දෙන්න පුළුවන් හැකියාව අඩු වෙනවා කියලා කියන්නේ ආර්ථිකයේ මුදල් සැපයීම ප්‍රසාරණය කරන්න තියෙන හැකියාවත් මොකක් වෙනවා කියන එකද? අඩු. ආයේ කියන්න ගෑන් ළමයි අධිසංචිත වැඩිපුර තියාගත්තොත් ණය දෙන්න තියෙන හැකියාව අඩුයි. ණය දෙන්න තියෙන හැකියාව අඩුයි කියන්නේ මුදල් සැපයීම වැඩි කරන්න තියෙන හැකියාව අඩුයි. තේරුණානේ? හරි. යටින් ලියා ගන්න අධිසංචිත හොයන සමීකරණේ. අධිසංචිත හොයන්නේ අධිසංචිත සමානයි වාණිජ බැංකුවේ තියෙන මුළු සංචිත වලින් අඩු කරනව මොන සංචිත ටිකද? දැන් මේ තියාගත්ත ඔක්කොම ටික මොන ටිකද පුතේ? මේක දිහා බලන්න මේ තියාගත්ත ඔක්කොම ටික මොන ටිකද? සංචිත. ඒකේ නිල් පාට ටික මොන ටිකද? ව්‍යවස්ථාපිත සංචිත. එහෙනම් ඊටු ටික මොන ටිකද? අධිසංචිත. එහෙනම් සංචිත වලින් මොන සංචිත අඩු කරන්න ඕනේද? ව්‍යවස්ථාපිත සංචිත ටික අඩු කරාම අධිසංචිත හොයාගන්න පුළුවන්. ලියන සමීකරණයේ අධිසංචිත සමානයි වාණිජ බැංකුවේ තියෙන සංචිත වලින් අඩු කරන්න ව්‍යවස්ථාපිත සංචිත. අධිසංචිත සමානයි සංචිත අඩු කිරීම ව්‍යවස්ථාපිත සංචිත. අධිසංචිත සමානයි සංචිත අඩු කිරීම ව්‍යවස්ථාපිත සංචිත. ඒ සමහර කොල්ලන්ට එහෙම නම් දානෝ නේද සංචිත කියලා. නැත්නම් එහෙම සංචිත කියලා නම දාපු නෑ. අධිසංචිත සමානයි සංචිත අඩු කිරීම ව්‍යවස්ථාපිත සංචිත. දැන් ලියන්න මෙන්න මේ යට තියෙන ගාන. පහත දී ඇත්තේ එක්තරා බැංකු පද්ධතියක ඒකාබද්ධ ශේෂ පත්‍රයක අධ්‍යයනය කරන්න පුතා ශේෂ පත්‍ර සාමාන්‍ය ශේෂ පත්‍රයක වම් පැත්තේ තියෙන වගකීම් දකුණු පැත්තේ තියෙන්නේ ඒත් වගකීම්. වම් පැත්තේ වගකීම් දකුණු පැත්තේ වත්කම්. හදාගන්න පුතේ. මම මේ ජීවිතේ වැඩිපුරම බැලලා තියෙන ටයිප් සෙටින් කරන එකට. හිතින්. හරි. වගකීම් අනිත් පැත්තේ වත්කම්. හරි වගකීම් පැත්තේ දාලා තියෙනවා තැම්පතු 5000යි. තැම්පතු කියන්නේ වගකීමන්නේ අපෝ ගෙවන්න ඕන නේද? වත්කම් පැත්තේ දෙනවා සංචිත. සංචිත කියන්නේ ඔක්කොම සංචිත 2000යි. ණය 3000යි. පුතාලා මට කියන්න සංචිත ඇතුලේ සංචිත වර්ග කීයක් තියෙනවද? සංචිත ඇතුලේ සංචිත වර්ග කීයක් තියෙනවද? දෙකයි. මොකද්ද පුතාලා සංචිත ඇතුලේ තියෙන සංචිත වර්ග දෙක? ව්‍යවස්ථාපිත සංචිතයි අධිසංචිතයි. ඕක මහ බැංකුවේ අර ශේෂ පත්‍රයේ උඩම ලිව්වේ අතැති මුදල් කියන්නේ මොන සංචිතද? අධිසංචිත. මහ බැංකුවෙන් අය යුතු මුදල් කියලා කියන්නේ හරි. ඔය දෙකම මේ බැංකුවේ කීයක් තියෙනවද?
2000යි. ණය කොච්චරක් දීලා තියෙනවද මේ බැංකුව මේ වෙනකොට? ණය දුන්න එකත් එයාගේ වත්කමක් නේද? හරි එහෙනම් මේ පැත්තට එන්න ඕනේ වත්කම්. හොඳේ දකුණු පැත්ත වත්කම් වම් පැත්ත වගකීම්. දැන් පුතාලා ඔයා මෙන්න මේක හොයලා දෙන්න මට ඒ ඇති හොඳටම මෙම බැංකු පද්ධතිය 110ක ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකයකට යටත්ව කටයුතු කරා. ඒ කියන්නේ මහ බැංකුව මෙයාට නියම කළ යුතු උඹට එන තැන්පතු වලින් 100ට කීයක් මගේ ළඟ තැන්පත් කරපන් කියලාද? කීයක්ද? 10ක්. එහෙනම් මෙයා ගාව තියෙන අධිසංචිත කොච්චරද? ගාන හදන්නේ මෙහෙමයි. අංක 1 ඉස්සෙල්ලම හොයන්න ව්‍යවස්ථාපිත සංචිත කීයද කියලා. ව්‍යවස්ථාපිත සංචිත සමානයි. හොයන්න බලන්න ව්‍යවස්ථාපිත සංචිත කීයද කියලා. ව්‍යවස්ථාපිත සංචිත සමානයි. ව්‍යවස්ථාපිත සංචිත සමානයි. ව්‍යවස්ථාපිත සංචිත සමානයි. කොහොමද හොයන්නේ පුතේ අපි? තැන්පතු කීයද? බලන්න පුතා මෙයාගේ තැන්පතු කීයද? 5000යි. තැන්පතු වලින් 100ට කීයක්ද මහ බැංකුවේ තැන්පත් කරන්න ඕන? ඇහෙන්නේ නැහැ. එහෙනම් 5000න් 100ට 10ක් බලන්න. තේරුණාද? තේරුන්නේ? 5000න් 100ට 10ක් කියන්නේ කීයක්ද? එහෙනම් පුතාලා ව්‍යවස්ථාපිත සංචිත කීයද? 500යි. තේරුණාද ව්‍යවස්ථාපිත සංචිත හොයන විදිය? සමීකරණයක් තියෙනවද? නෑ. සමීකරණ මොකටද තියෙන්නේ? තැන්පතු වලින් 100ට ගන්න බලන්න. තේරුණානේ? දෙක අධිසංචිත. ඒකටත් ඉතින් සමීකරණයක් ඉගෙනුවා. සමීකරණ නම් වැඩක් නෑ. සංචිත කීයක් තිබ්බද මේ බැංකුවේ? 2000යි. ඒ සංචිත වලින් ව්‍යවස්ථාපිත සංචිත කීයක් අඩු කරන්න ඕනේද? එහෙනම් පුතාලා අධිසංචිත කීයද? තේරුණාද? මේ ගණන් හදන්න ඉස්සරහට ගොඩාක් අහු වෙනවා මේ වගේ ගණන් හදන්න. හොඳේ?